ඇසළ පුරපසළොස්වක පුන් පොහොය දවස අද හිමිදිරි උදෑසන සිටම අපි ගම්පහ පුරවරේ උඩුගම්පල කෙහෙල්බද්දර ශ්‍රී බෝධිධර්මාරාම පොත්ගුල් විහාරස්ථානයට පැමිණිලා ඊයේ පස්වරුවේ ඉඳලා මේ විහාරස්ථානයත් මේ වටපිටාවත් පිළිබඳව ලබාගත් සියලු තොරතුරු අත්දැකීම් මේ සියල්ල වඩාත් ආකර්ශනීය ලෙසින් කාගෙත් සිත් පහන් කරනා පින්බිමක තිබෙන්නා වූ යටගියාව සුලමුල කෙමෙන් කෙමෙන් බිනෙන් බිඳ විවරණය කරගන්නට සූදානම් වෙන අපේ විශේෂාංගය තමයි විහාර වරුණ වැඩසටහන. එයටයි අපි සූදානම් වන්නේ. හැම මාසයකම පුරපසළොස්වක පුන් පොහොය දවසේ සදහම් ප්‍රදීපණී වැඩසටහන තුළ අපි සිදු කරන විශේෂාංග අතරේ ලක්වාසී සියලුම ජනතාවට අපේම පින්බිමක් පිළිබඳව ඔවුන් නොදත් බොහෝ තොරතුරු හෙළිදරව් කර ගැනීම මේ විශේෂාංගයේ තිබෙන විශේෂත්වයේ හැටියට අපට සඳහන් කරන්නට පිළිවන්. ඉතින් ඒ නිසාම අද මේ මොහොතේදී අපි අපේ ශ්‍රී බෝධිධර්මාරාම පොත්ගුල් විහාරස්ථානයත් ඒහා බැඳුණු වර්තමාන තොරතුරුත් ඉතිහාසගත තොරතුරුත් මෙවන් පෙරහැර විහාරස්ථාන ජාතියට අපට රටට තිලින කරන්නට නායකත්වය ලබා දුන් පුරෝගාමීත්වය ලබා දුන් මහා සංඝ පීතෘවරයන්න් වහන්සේලා පිළිබඳව උන්වහන්සේලාගේ සේවාවන් මෙහෙවරයන් පිළිබඳව කතා බහ කරන්නට අපට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා අපි මෙතෙන් සිට සූදානම් වන්නේ පස්වරු 3 දක්වාම විහාර වරුණ වැඩසටහන සජීවීව විහාරස්ථානයේ සිට ගෙන එන්නට විශේෂයෙන්ම මේ වැඩසටහන් මාලාවම අද දවස පුරා ජාතික ගුවන්විදුලියේ කඳුරට සේවයත් වයිඹ රේඩියෝ වත් තුළින් විකාශනය කිරීම උදෙසා අපට පින්බර අනුග්‍රහක දායකත්වයේ බැතිබර දායකත්වයේ ලබා දුන් අපට මේ කටයුත්ත උදෙසා මහා බරක් දරු කමර්ෂල් බැංකුවේ ගණේමුල්ල ශාඛාවට ඒ වගේම ගම්පහ ජයසූරිය ඇසෝසියේට් ආයතනයට ගම්පහ ෆස්ට් චොයිස් ආයතනයට ගම්පහ සෙල්මාර්ට් ආයතනයට ඉඹුල්ගොඩ සම්පත් ට්‍රාන්ස්පෝර්ට් සර්විසස් ආයතනයට සෙවුරෝ ට්‍රේඩින් පුද්ගලික සමාගම මිනුවන්ගොඩ පාර ඒකල ජායල ඒ වගේම මීගමුව ලක්නි ෆැෂන් ආයතනය ඒකල ඔරෙක් සිටි හි තුන්වන මහලේ පිහිටා තිබෙන ලක්නි ෆැෂන් ආයතනයට ජායල ඒකල ෆ්ලෑෂ් සමූහ ව්‍යාපාරයට වත්තල හැඳල ජුවෙල් වන් ආයතනයට ඒ වගේම කෙහෙල්බද්දර සිසිර බේකර්ස් සමූහ ව්‍යාපාරයට මේ ආයතනවල අධිපතිතුමන්ලා සහ ඒ සියලු නායක කාර්කාදීන්ට අපේ ගෞරවනීය ස්තුතිය මේ මොහොතේදී අපි පුද කරනවා. අපිට මේ කටයුත්තට දායකත්වය ලබා දෙන්නේ මේ සියලුම පින්වතුන්. අද නොදත් තොරතුරු බොහොමයක් හොයාගෙන යන්න විහාර වරුණ වැඩසටහනට මා සමග මගේ සොයුරු නිවේදක ප්‍රින්ස් නිශාන්ත හේරත් අප දෙදෙනා සමගින් මේ කර්තව්‍යයට අපේ ගෞරවනීය ආරාධනය පරිදි වැඩම කොට පදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී අධ්‍යාපනවේදී අතිගෞරවාර්හ නදගමුවේ විජය මෛත්‍රී නායක මාහිම්පාණන් වහන්සේ ඒ වගේම කෙහෙල්බද්දර ශ්‍රී බෝධිධර්මාරාම පොත්ගුල් විහාරාධිපති විචිත්‍ර ධර්ම කතික ශාස්ත්‍රපති පූජ්‍යපාද මානිංගමේ ධම්මජෝති නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේලා මුලසුනේහි වඩා හිඳුවා ගනිමින් තමයි අපි මේ කටයුතු ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඒ වගේම මේ විහාරස්ථානයත් සිදු කරන හැම කටයුත්තක් පිළිබඳවමත් වඩාත් හොඳින් අපට තොරතුරු ගෙනහැර දක්වන්නට හැකි විහාරස්ථානයේ යාව ජීව දායකත්වය ඒ නියෝජනය කරමින් අපත් සමගින් එකතු වෙනවා විශ්‍රාමලත් විදුහල්පති සාමමිනිසුරු W ලෙස්ලි පෙරේරා මහත්මයා. ඒ වගේම තමයි විහාරස්ථානයට බැඳිච්ච තරුණ පරම්පරාව ඒ සියලු දෙනාම පෙරදරි කරගනිමින් ඒ හැම කටයුත්තකදීම මූලිකත්වයේ ගන්න තරුණ පිරිස නියෝජනය වෙනවා. ගණේමුල කමර්ෂල් බැංකුවේ සේවයේ නියුතු සාමමිනිසුරු පුබුදු කෝරළගම මහත්මයා. මේ සියලු දෙනාත් එක්ක තමයි අද අපි සූදානම් වන්නේ මෙතෙන් සිට මේ කතා බහ ඔබට ගෙන එන්නට. අවසරයි අපේ නායක හඳුරන්නේ අපේ කෙහෙල්බද්දර බෝධිධර්මාරාම පොත්ගුල් විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඔබ වහන්සේගෙන් අපි තාමත්ම ගෞරවයෙන් අපේ හඳුරන්නේ සදහම් ප්‍රදීපණී වැඩසටහන ඇසළ පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් තමයි මේ විහාරස්ථානයට අපි මේ වැඩසටහන ගෙනාවේ. ඇසළ පොහොය පිළිබඳවත් මේ මූලික සම්බුද්ධ චරිතයේ අපේ ශාසන ඉතිහාසයේ මේ ඇසළ පොහොයට එක්වෙච්ච වටිනාකම් පිළිබඳවත් සැකවෙන් සිහිපත් කරමින්ම අපේ කතා බහට ප්‍රවේශය ලබා ගන්නට ඔබ වහන්සේට අපි තාමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. සිළු දෙනාටම
සම්මා සම්බුදු සරණයි. ශ්‍රී ලංකා රාමාංජන මහානිකායේ නියෝජ්‍ය මහලේකාධිකාරී අධ්‍යාපනවේදී නදගමුවේ ජේ මෛත්‍රී නාහිම්පාණන් වහන්සේ ගෙන් අවසරයි. ඒ වගේම මේ විද්වත් සභාව මෙහෙවන අපේ නිවේදක මහතුරු දෙදෙනා, ඒ වගේම සහභාගී වෙන ලෙස්ලි පෙරේරා මහත්මයා, පුබුදු කෝරළගම මහත්මයා, මේ අපි හැමදෙනාම අද දවසේදී සාකච්ඡා කරන්නේ ඇසළ පුර 15ක් පොහොය දවස වැදගත්කමත් එක්ක කෙහෙල්බද්දර බෝධිමාරාම පොත්ගුල් විහාරස්ථානය ශාසනික වශයෙන් ඉතිහාසයට එකතු වෙන්නේ මොන විදිහටද කියන කාරණය සම්බන්ධව. මුලින්ම අපි අද දවස පිළිබඳව මෙනෙහි කරලා බැලුවොත් එහෙම අද දවස ඇසළ පුර 15ක් පොහොය දවස අපේ රටේ විශේෂයෙන්ම ඇසළ පොහොය නිමිති කරගෙන විශේෂ සිදුවීම් රැසක් සිද්ධ වෙන මාසයක්. විශේෂයෙන්ම ශාසනික වශයෙන් ඉතිහාසයේ පිළිබඳව මෙනෙහි කරලා බැලුවොත් සිද්ධාර්ථ කුමාරයා මහමාදේවිය කුස පිළිසඳ ගැනීම සිදු වෙච්චි පොහොය හැටියට ඇසළ පුර 15ක් පොහොය දවසේ වැදගත්කම අපි සලකනවා. ඒ වගේම ඇසළ පුර 15ක් පොහොය දවසේ තමයි මේ ලෝකයට ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදේශනාව පැවැත්වුවේ. ඒ ධර්මදේශනාව ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ඒ ශ්‍රවණය කරලා කොණ්ණඤ්ඤ තාපසයා රහත් භාවයට පත් උනේ, සෝවාන් භාවයට පත් උනේ අද වගේ පොහොයක් දවසේ. ඒ වගේම භික්ෂුන් වහන්සේලා පෙරවස් සමාදන් වීම. ඒ වගේම රාහුල කුමාරයාගේ උත්පත්තිය ආදි වශයෙන් ගත්තහම ශාසනික වශයෙන් ඊටාම් වැදගත් වෙනවා. ඒ වගේම මෙය ශ්‍රවණය කරන ලංකාවාසී බෞද්ධ පින්වත් ඔබට ඊටාම් වැදගත් වෙනවා. පාත්‍රා ධාතුව ලංකාවට වැඩමවීම, ඒ වගේම කීර්තිසී රාජසිංහ රජතුමාගේ කාලයේදී සියම් රටින් ලංකාවට බුද්ධ වර්ෂ 2296 දී භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු මකා ගන්නට සියම් උපසම්පදාව ලංකාවට අරගෙන අවිල ප්‍රතිෂ්ඨාපනය කරලා තිබෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ගණනාවක් අද ඇසළ පුර 15ක් පොහොය දවසේදී ඊටාම වැදගත් කාරණා හැටියට අපිට සලකන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ලංකාව පුරාම, ලෝකයේ පුරාම වැඩ ඉන්න සීල භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වීම සහ උන්වහන්සේලා වස් වස්වා ගැනීමට දායක පින්නතුන් ආරාධනා කිරීමත්, ඒ වගේම ඇසළ මාසයේදී අපි මහනුවර විශේෂයෙන්ම දලදා පෙරහැර පිළිබඳව විශේෂයෙන් සිහිපත් කරනවා. ඉතින් මෙවැනි සුවිශේෂීතාවයන් දරන පොහොයක තමයි අද දවසේදී අපි මේ සාකච්ඡාව සඳහා යොමු වෙලා ඉන්නේ. හොඳයි. අපේ නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේම මේ ඇසළ මාසය ඊ타ත්ම වැදගත් වෙච්චි කරුණු කාරණා ගණනාවකගෙන්ම පිරිච්ච මාසයක් හැටියට සඳහන් කරන්න පිළිවන්. මේ මාසය තුල අපි සියලු දෙනා එකට එකතු වෙලා ඉන්න මේ විහාරස්ථානයේ තුලත්, ඒ වගේම මේ ආවට ගම් ප්‍රදේශය තුලත්, මේ ප්‍රදේශය තුලත් සිදු කෙරෙනා වූ විවිධ දේත් එකතු කරගෙන තමයි අපි මේ කතා බහ ගොඩනගා ගන්න සූදානම් වෙන්නේ. අපේ අතිගෞරවනීය විජේ මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ ගමක නමක් හැදෙන්නේ, ඒ වගේ මේ ගම්මානය ඊට පස්සේ දිගින් දිගටම ජනතාව අතරේ බොහොම හොඳින් ඉහළින්ම රජමින්නේ නිකම්ම නෙමෙයි. ඒවාට බැඳිච්ච ඓතිහාසික ජනප්‍රවාදී තිබෙන කරුණු, ඓතිහාසික මූලාශ්‍ර, මේ හැමදේම ඊට පස්සේ වර්තමානයේ විවිධ සමාජගත හේතුන් මේ ඔක්කොමත් එකතු වෙලා තමයි මේවා තහවුරු වෙන්නේ. අපේ නායක හඳුනන්නේ මේ කෙහෙල්බද්දර ගම ගැන මා දැනගත්තු ආකාරයට අපේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේත් ඒ වගේම අපේ ලෙස්ලි මහත්තයාගේ පුබුදුලාගේ එහෙම තොරතුරු අනුව මේ ගැන ඉතා හොඳින් පැහැදිලි කළ හැකි යතීන්ද්‍රයන් වහන්සේ නමක් හැටියට ඔබ වහන්සේ තමයි වඩාත්ම සුදුසු කියලා උන්වහන්සේලාත් පැහැදිලි කරා. අපි හැමදෙනා අපි කැමති කෙහෙල්බද්දර ගැන, මේ ඉතිහාසය ගැන ඔබ වහන්සේගේ හඬ අවදි කරන්න. කොහොමද අපිට ඉතිහාසය පටන් ගන්න පුළුවන් වෙන්නේ? ඇසළ පුර 15ක් පෝය. ඒ පෝය පිළිබඳව වර්තමාන විහාරාධිපති මානිංගමේ ධම්මජෝති හාමුදුරුවෝ අවස්ථානුකූලව මනවින් පැහැදිලි කළා. විශේෂයෙන්ම ඇසළ පෝය අපේ ශ්‍රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝකවාසී බෞද්ධ ජනතාවට තදින්ම බලපාන සිද්ධීන් ක්‍රියාත්මක වෙච්ච පොහොයක් හැටියට තමයි හඳුන්වන්නේ. මොකද බුදු බව ලැබලා
ධර්මචාරිකාවේ හැසිරෙන්න පුළුවන් වටපිටාවක් ගොඩ නැගුණේ අද වගේ දවසක. මොකද මව් කුස තුල පිළිසිඳ ගැනීම ගත්තාම ආරම්භයේ එතන. ඒතොර අවබෝධ කරගන්න ගිහිගේ අතහැරලා ගිය දවස ඇසල පොය දවස. ඒ වගේම අවබෝධ කරගත් ධර්මය ලෝකයට ප්‍රකාශ කරපු දවස ඇසල පුර පසළොස්වක් පොය දවස. ඒ විතරක් මේ ලංකා ඉතිහාසය ගත්තාම අපේ ශාසන ඉතිහාසයේ මූලික ස්ථානය අපේ අරිට්ට මහරහතන් වහන්සේට හිමි වෙනවා. එතකොට අරිට්ට හාමුදුරුවෝ නමින් අරිට්ට ඇමතියා මහණ වෙච්ච දිනයත් ඇසල පුර පසළොස්වක් පොය දවස. එතකොට කොයි අංශෙන් බැලුවත් සුවිශේෂී කාර්යභාරයක් සිදු වෙච්ච ඊ타මත්ම වැදගත්කමින් යුක්ත පොය දවසක් තමයි ඇසල පුර පසළොස්වක් පොය දවස. ඉතින් ඒ දවසේ පන්සල් පිළිබඳව ජනතාවගේ හිත් අවදි කරන්නට මේ ගුවන් විදුලි සේවාව ක්‍රියාත්මක වීම පිළිබඳව අපි බෙහෙවින්ම සන්තෝෂයටපත් වෙනවා. මොකද විහාරස්ථානයේ තුලින් වන සේවාව ඒ සේවා කරන ස්වාමීන් වහන්සේලාගේ වටිනාකම ජනතාවට දැනගන්න ලැබීම ඉතාමත්ම වටිනවා. ඉතින් කෙහෙල්බද්දර ගම පිළිබඳවත් විහාරස්ථානයේ පිළිබඳවත් දැන් ලංකාවාසී ජනතාවට යමක් අහන්න ලැබෙනවා නම් ඒ තුලින් අන් ගම්මාන වලටද යම් ආකාරයක නැගී හිටින්නට අවශ්‍ය කරන වටපිටාවක් ගොඩ නැගෙනවා. ඒ නිසා මේ කරන කාර්යය අපේ කෙහෙල්බද්දර බෝධිද්‍රමාරාම විහාරස්ථානයේට පමණක් නොව ලංකාවේ සියලු වෙහෙර විහාරස්ථානවලට ගරුතර ස්වාමීන් වහන්සේලාට ගෞරවයක් ගෙන දෙන එකක් හැටියට තමයි මම සලකන්නේ. ඉතින් කෙහෙල්බද්දර ගම ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ආසනයේ පවතිනක් කියන එක කවුරුත් දන්නවා. වටපිටාවේ අහගෙන ඉන්න අයටත් දැනගන්නට ඒක ඉවහල් වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ආසනයේ නගරයක් උඩුගම්පල, ඒ උඩුගම්පලට ආසන්න ගමක් තමයි කෙහෙල්බද්දර ගම්මානය. ඉතින් කෙහෙල්බද්දර ගම්මානය හා බැඳී පවතින ඓතිහාසික සටහන් තියෙනවා. දැන් උඩුගම්පලෙන් ආරම්භ වෙනකොට කිලෝමීටර් 1.5ක් විතර එනකොට කෙහෙල්බද්දර ගම්මානයේ පිහිටලා තියෙනවා. ඉතින් ජායල පැත්තෙන් එනවා නම් කොටුගොඩින් ඒන අවස්ථාවේදී කොටුගොඩින් කිලෝමීටර් 7ක් විතර වගේ දුර එනකොට කෙහෙල්බද්දර ගම්මානය. අවට ගම්මාන ගැනත් අපට තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. මේක සම්බන්ධ වෙලා තියෙන්නේ උඩුගම්පල, අනිත් පැත්තෙන් මං හිතනවා මාදෙල්ගමුව, අපේ ගම නැදගමුව, උග්ගල්බොඩ. මේ රාමුව තුල තමයි කෙහෙල්බද්දර ගම්මානය ඓතිහාසිකත්වයෙන් පරිපූර්ණ මේ ගම්මානය පවතින්නේ. ඔබ හැමදෙනාම දන්නවා රුණු මහායා පිහිටි කියලා ලංකාව පැරණි කාලේ සාමාන්‍යයෙන් අවස්ථා 3කට ප්‍රදේශ 3කට බෙදලා තිබුණා. ඒ මායා රටේ මම හිතනවා කැලණිය කෝට්ටේ කියලා ගත්තාම ඒවල ඊ타මත්ම වටිනා මධ්‍යස්ථාන. ඒතොර රාජධානි පිහිටියා, කැලණියේ රාජධානිය තිබුණා, ඒ වගේම කෝට්ටේ රාජධානිය තිබුණා. ඒ විදිහට බලනකොට මේ ගම්පහ දිස්ත්‍රික්කය අති පෞරාණික මතක සටහන් වලින් යුක්ත දිස්ත්‍රික්කයක් හැටියට හඳුන්වනවා. ඒකේ අන්තර්ගත ගමක් මේ විදිහට අපිට හඳුන්වා දෙන්න ලැබීම පිළිබඳව අපි බෙහෙවින්ම සන්තෝෂ වෙනවා. ඉතින් සකල කලා වල්ලභ රජුරෝ ගැන අපේ කවුරුත් ඉතිහාසගත තොරතුරු හොයන කවුරුත් හොඳට දන්නවා. කෝට්ටේ රාජධානියට අයත්ව ප්‍රාදේශීය රජ කෙනෙක් හැටියට උඩුගම්පල රාජධානියේ සේවය කළ කෙනා හැටියට සකල කලා වල්ලභ රජුරෝ හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. දැන් උනත් තියෙනවා මාලිගා ගොඩැල්ල, ඒ රජුරුවන්ගේ නිවාස පැවතිච්ච තැන්. ඒ වගේ ඓතිහාසික තොරතුරු හොයාගන්න පුළුවන්. ඒතොර ඒ රාජධානියට නෑකම් කියන ගම්මාන අතරින්
කෙහෙල් බද්දර ගම්මානයත් ඉහළ තැනක තියෙනවා. දැන් රජ්ජුරුවන්ට ආවතේව කරන අය හරියට ඉන්නවා. සමහර අය හේවිසි ගහන්න, සමහර අය උත්සවවල නටන්න, සමහර අය ආහාර සපයන්න, ඔය ආදී වශයෙන් විවිධාකාර කාර්යයන් සම්පූර්ණ කරන පිරිස් ඉන්නවා. ඒ අය ඒ ගම්මානවල රැඳී පවතිනවා. ඉතින් උත්සව එහෙම පායතන සැරසිලිත් කරනවනේ. ඉතින් ඒ හැටියට බලපුවාම කෙහෙල් බද්දර කියන ගම්මානයේ හඳුන්වන්නේ රජ්ජුරුවන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා ඔය උත්සව වලට කොඩි හැම ඉහළන උස්සන සකස් කරන පිරිසක් දීවත් වෙච්ච ගම්මානයක් හැටියට. අද්දර කියලා කියන්නේ ළඟ. මොකද උඩුගම්පල රාජධානියට ළඟින්ම තිබිච්ච ගම්මානේ තමයි මේ කෙහෙල් බද්දර. අද්දර. එතකොට කෙහෙලි බැඳි අද්දර කිව්වහම කොඩි බැඳි ළඟම තියෙන ගම්මානේ තමයි කෙහෙල් බද්දර කියන නාමයෙන් හඳුන්වන්නේ. එතකොට කෝට්ටේ රාජධානිය දක්වාම මේ ගම්මානයේ ඓතිහාසිකත්වය අපට පේනවා. ඉතින් නතර වුණා කියන එක නෙවෙයි, ඊට එහත් තිබුණා. ඓතිහාසික තොරතුරු අනුව කෝට්ටේ යුගයට නෑකම් කියන ගමක් හැටියට තමයි කෙහෙල් බද්දර ගම හඳුන්වනු ලබන්නේ. ඉතින් ඇත්තටම මේක සඳහන් කරනවා සඳහම් ප්‍රදීපනී ආගමික වැඩසටහන. සාමාන්‍යයෙන් ධර්මය ආලෝකමත් කරන්න නැත්නම් ආලෝකයේ දල්වන සදහම් දල්වන වැඩසටහනක් හැටියට තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. ඉතින් කෙහෙල් බද්දර ගම්මානයේ ආගමික, ජාතික, සමාජික අවශ්‍යතා සම්පූර්ණ කරන මධ්‍යස්ථානයේ තමයි මේ කෙහෙල් බද්දර බෝධිද්‍රුමාරාම විහාරස්ථානය. ඇත්තටම මේ ගමේ ජීවත් වෙන අය දිහා බලපුවාම හරීම සැදැහැවත් අය ජීවත් වෙන ගම. අපි දන්නවා කලින් කල විහාරස්ථානයේ යම් යම් පසුබැසීම් ඇති වුණා. ඒ වගේම ඉදිරියට යෑම දකින්නට ලැබුණා. ඒ හැම අවස්ථාවකදීම ජීවත් වෙච්ච ජනතාව කිසිදු වෙනසක් නැතුව පන්සල අපේ කියන හැඟීම තුල, ස්වාමීන් වහන්සේලා අපේ කියන හැඟීම තුල ක්‍රියාත්මක වුණා. නැත්නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඉතින් වැඩහිටි පැරණි ස්වාමීන් වහන්සේලා ගැන සාමාන්‍යයෙන් අපි මූලික වශයෙන් කල්පනා කළොත් අපේ සද්ධානන්ද හාමුදුරන් කාලයට යනවා. ඒ සද්ධානන්ද හාමුදුරන් පස්සේ අපි ළඟින්ම ඇසුරු කළ හාමුදුරුවෝ තමයි මේ විහාරස්ථානයේ වැඩහිටි බටපොතේ පේමානන්ද හාමුදුරුවෝ. හොඳ හඬක් තිබිච්ච හාමුදුරුවෝ. මිහිරි හඬක් තිබිච්ච හාමුදුරුවෝ. ඕනෑම තැනකට ශබ්ද විකාශන යන්ත්‍ර නැතුව කතා කරන්න පුළුවන් ස්වාමින් වහන්සේ නමක්. ඒ වගේම පිරිත් දේශනාව පිළිබඳ අති දක්ෂකමක් තිබිච්ච විචිත්‍ර භාණක තනතුර දරපු ස්වාමින් වහන්සේ නමක්. ඒ විතරක් නෙමෙයි, ගම්මානයේ ගෞරවය ආරක්ෂා කරපු ස්වාමින් වහන්සේ නමක්. ඒ වගේම විහාරස්ථානයේ අංග සම්පූර්ණ කරන්න මුළු ජීවිතේම කැපකල ස්වාමින් වහන්සේ නමක්. මට මතක් වෙනවා මේ පැරණි විහාරයේ සංස්කරණ අලුත් ගොඩනැගිල්ලක් විහාරස්ථානයක් නේද විහාර මන්දිරයක් හදන්න ක්‍රියා කරපු හැටි. උන්වහන්සේගේ තිබුණා පුදුම ශක්තිය. තැනකට ගිහිල්ලා මාත්‍යෝ මේක බාර ගන්න, මෙන්න මෙච්චර මේක දෙන්න. ආයේ කැමැත්තක් අකමැත්තක් නැහැ. ඒ තැනකට ගිහිල්ලා අවශ්‍යතාවයේ කොහොම හරි සම්පූර්ණ කරගෙන ප්‍රදේශවාසී ජනතාවට වඳින්න පුදන්න පුළුවන් තත්ත්වයක් බවට ඇති කිරීමේලා පුදුම විදිහේ කැපකිරීමක් කරපු හාමුදුරු නම. ඉතින් අපේ පේමානන්ද හාමුදුරුවන්ගෙන් පස්සේ ක්‍රියාත්මක වෙච්ච ස්වාමීන් වහන්සේලා ගැන ගම්වාසී ජනතාව හොඳට දන්නවා. මොකද මේ විහාරස්ථානයේ බොහොම ජනප්‍රසාදයේ හිමි කරගෙන වැඩ හිටිය හාමුදුරුවෝ තමයි අපේ ජනානන්ද හාමුදුරුවෝ. ඉතින් මේ දායකාවෝ කොච්චර සමීපව හිටියද කියලා ඇහුවොත් උන්වහන්සේ විහාරස්ථාන මෙහෙවන්නට කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් දායකයන් බලවත් කැමැත්ත උඩ මට මතකයි කැමැත්ත ප්‍රකාශ කළා මේ වැඩින්ද. මාස ගානයි වගේ තමයි ඒ අවස්ථාව සම්බන්ධ. මම හොඳට දන්නවා පෞද්ගලිකව. දැන් මට මතකයි බරණැස සිසිපතනාරාමේදී එහෙම උන්වහන්සේ සහායක ප්‍රධානී වශයෙන් ක්‍රියාත්මක වුණා. ඒ කාලෙත් මට හමු වෙලා තියෙනවා 1979 විතර. ඉතින් ඒ වගේ අතීත අත්දැකීම් එක්ක ළඟින් ඇසුරු කරපු හාමුදුරු නම.
ඉතින් උන්වහන්සේගේ ශිෂ්‍යෙක් හැටියට අපේ මානිංගමුවේ ධම්මජෝති හාමුදුරුවෝ මේ ස්ථානයට වැඩවීම දෛවෝපගත සිද්ධියක් හැටියට මම දකිනවා. උන්වහන්සේ ඒ පැරණි ශ්‍රී විභූතිය නැවත ඇති කර දීම සඳහා ක්‍රියාත්මක වීම පිළිබඳව මම බෙහෙවින්ම සන්තෝෂයටපත් වෙනවා. ඉතින් අපේ කෙහෙල්බද්දර බෝධිද්‍රුමාරාම විහාරස්ථානයේ ප්‍රදේශයේ ඊ타ත්ම සම්භාවනීය ආගමික මධ්‍යස්ථානයක් හැටියට පෙනී හිටිනවා. ඒ වගේම ජනතාවත් බොහොම සැදැහැසිත පෙරදරි කරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ගමයි පන්සලයි අතර හොඳ සම්බන්ධතාවයක් පවතින නිසාම මේ වර්තමාන තත්වයේ මේ ආකාරයෙන් දියුණු වන්නට හා පවතින්නට හේතුවක් හැටියට මම දකිනවා. ඒ පිළිබඳ මගේ සන්තෝෂය ප්‍රකාශ කරනවා. කෙහෙලි බැඳි අද්දර කාලයගේ ඇවෑමෙන් ජනවහරේද කෙහෙල් බද්දර බවට පත් වෙලා වර්තමානයේ වන විට මේ මුළු මහා ප්‍රදේශයේටම විශාල ශාසනික ආගමික සමාජමය සේවාවක් සිදු කරන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙන අපේ විහාරස්ථානය ගැන අපේ නායක ස්වාමීන් වහන්සේගේ ඒ ආරම්භය තොරතුරු පැහැදිලි කිරීම ඉතාම විශේෂිතයි කියලා මා අදහස් කරනවා. ශ්‍රී ලංකා රාමජ්‍ය මහානිකායේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී අධ්‍යාපනවේදී අතිගෞරවාර්හ නදගමුවේ විජය මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ. මොකද ප්‍රින්ස් මෙවන් විහෙර විහාරස්ථාන පිළිබඳව දැන් අපේ නායක හමුදුරු කිව්වා මේ ගමට නම හැදුන තාලේ පවා අපි මේ පැහැදිලි කරන්න මේ තොරතුරු පහදා දෙන්නේ දැන් මේ ගම ප්‍රදේශය තුලම මේ ප්‍රදේශයේ අවටම ජීවත් වෙන අපේ වර්තමාන પરම්පරාව පුංචි දරුවෝ මේ අය දන්නේ නැහැ. අපි ඉතිහාසය අමතක කරන්න බෑ. ඉතිහාසය අමතක කරන ජාතියකට රටකට අනාගතයකුත් නැහැ, පැවැත්මකුත් නැහැ. ඉතිහාසය තුල ජීවත් වීම නෙමෙයි ඉතිහාසයේ අධ්‍යයනය කරමින් ඒ ගැන අවබෝධයක් ලබා ගැනීම වඩාත් වටිනවා. ඒ හින්දා අපේ දරුවෝ විශාල පිරිසකුත් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා. ඔබ දැන් සතුටු වෙන්න. ඔබ දැන් මෙතන සිට හොයන්න උත්සාහ වෙන්න. රූපවාහිනී මාධ්‍යයන්ගෙන් ওই විවිධ දේවල් පිළිබඳව තොරතුරු දැනගන්න දරන උත්සාහය වගේ මේ තමන්ගේ ගම පිළිබඳව අපේ නායක හාමුදුරුවෝ හැම මේ ඉඟි කිහිපයක් විතරයි ලබා දුන්නේ. දැන් මේවා ගැන හොයන්න පුළුවන්. මේවා ගැන තොරතුරු අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් අනන්නේ ඒකත් අපේ විශේෂ බලාපොරොත්තුවක් බවට පත් වෙලා තිබෙනවා විහාරවරුණ වැඩසටහන තුල. ඒ වගේමයි සමන් දැන් බොහෝ විට මේ ඔබ සඳහන් කළා අපේ ඉතිහාසයේ යට ගියාවේ තොරතුරු අපේ දූ දරුවන්ට හෙට රට බාර ගන්නට සිටින අපේ ආදරණීය දූපුතුන්ට බොහෝ සෙන් වැදගත් වේවි කියලා. දැන් කෙහෙල්බද්දර ග්‍රාමයේ පිළිබඳව නදගමුවේ විජය මෛත්‍රී අපේ නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළ කරුණු හා සම්බන්ධ වෙනවා. විශේෂයෙන් මේ පින්බිමේ යට ගියාවේ අතීතයේ ශාසන ඉතිහාසයේ නොමකෙන අමරණීය යතිවරයන්න් වහන්සේ කිහිප නමක් පිළිබඳව බොහොම අපූර්වට සඳහන් වෙලා තිබෙනවා. ඒ නිසා අපි කැමති දැන් කෙහෙල්බද්දර ග්‍රාමයේ පිළිබඳව තිබූ සටහනින්ම ආරම්භ කරන්නට විශේෂයෙන්ම මේ කෙහෙල්බද්දර සංඝ පරපුර පිළිබඳව බොහොම දීර්ඝ රසවත් නොමකෙන අමරණීය ශාසන ඉතිහාසයේ මතක සටහන් ගණනාවක්ම තිබෙනවා. මා සිතන්නේ අතිපූජ්‍ය බටපොතේ සද්ධානන්ද නායක ස්වාමීන් වහන්සේගෙන් ආරම්භ කළ අප දන්නා විදිහට මේ කෙහෙල්බද්දර සංඝ පරපුරේ වත්මන් හිමිකරු තමයි වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති පූජනීය මානින්ගමුවේ අපේ ධම්මජෝති ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරනේ අපේ කතාබහට මුලපුරමු මේ කෙහෙල්බද්දර සංඝ පරපුරේ ආරම්භය සහ විකාශනය මෑත කාලේ දක්වා කෙසේ ගමන් කරන්නද කියන කාරණාව. ප්‍රින්ස් ඔබේ ප්‍රශ්නයට මටත් යමක් එකතු කරලම අපේ නායක ස්වාමීන් වහන්සේට යොමු කරන්න හිතුණා. දැන් මානින්ගමුව කියලා කියන්නේ මාතලේ. එතකොට මාතලේ ඉන්න ධම්මජෝති හාමුදුරුවෝ කෙහෙල්බද්දර තියෙන්නේ ගම්පහ. මේ ගමන සිද්ධ වෙන්නේ කොයි කාලෙද කොහොමද එතනිනුත් ඒ කාරණේත් පැහැදිලි කරලම අපේ හාමුදුරනේ මේ විවරණයට යමු වුණොත් හොඳයි කියලා හිතෙනවා. ඔව් ප්‍රින්ස් මහත්මයා මම හිතන්නේ සමන් මහත්මයා හොඳ ආරම්භයක් ලබා දුන්නා. සංඝපරපුර ගැන කතා කරනකොට මම කොහොමද මේ ගමට සම්බන්ධ වෙන්නේ කියන කාරණේ. ඇත්තටම 1994 මට ඒකට අවුරුදු 10ක් වගේ ඇති. මගේ මවගේ මාමා කෙනෙක් හිටියා මේ ගම්පහ බටුවත්ත නාරංගොඩ පාළුව කියන විහාරස්ථානයේ. ඉතින් උන්වහන්සේ මාස 2-3කට සැරයක් අපේ ගමට වැඩම කරන අපේ සීයා බලන්න ඒ වගේම ගමේ අය හඳුනා ගන්න එනවා.
ඉතින් අපි බොහොම පුංචි දරුවෝ. ඉතින් අපි හරි ආසයි ලොකු හාමුදුරුවෝ වැඩිහාම. උන්වහන්සේ රසවත් බණ කතා කියලා දෙනවා. ඉතින් අපි කතා අහන්න උන්වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? ඒ වැඩ ඉන්න හැම තැනකටම යනවා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙනම් උන්වහන්සේගේ සිවුරු පොටේ එලිලා එහෙම යනවා. ඒත් එක්කම අපේ ගමේ ගල්ලෙනක් තිබුණා. මේ චේතිගිරිය කියලා කියන්නේ මේ ගල්ලෙනේ හිටියා ස්වාමින් වහන්සේ නමක්, පිණ්ඩපාතේ වඩින ස්වාමින් වහන්සේ නමක්. ඉතින් මම පුංචි කාලේ පාසල් යනකොට හැමදාම පාසල් ගියේ පරක් වෙලා. පරක් වෙන්න හේතුව තමයි මේ හාමුදුරුවෝ වඩිනකොට පිණ්ඩපාතේ වඩිනකොට අපිට හරි ආසයි. ඉතින් උන්වහන්සේට පිණ්ඩපාතේ දාහනේ ටිකක් බෙදන්න ලොකු ඌමනාවක් තිබුණා. ඉතින් විද්‍යාලෙමුත් දන්න අපි ප්‍රමාදෙලා එන්නේ මෙන්න මේ හේතුව නිසායි කියලා. ඉතින් එහෙම ඉන්න කාලයේදී මහාන වෙන්න ලොකු ඌමනාවක් තිබුණා. දවසක් පන්සලේ ගමේ පන්සලට ගිහිල්ලා මණිගමුව පුරාණ විහාරස්ථානය ගිහලා නැවතුණා දවසක්. ඉතින් අපේ අම්මා අඬාගෙන ඇවිල්ලා මාව අරගෙන ගියා. ඒ අරගෙන ගිහිල්ලා ඉන්න ටික දවසක් යනකොට අපේ බටුවත්ත නාරංගොඩ පාළුවේ පන්සලේ හිටපු අපේ ලොකු හාමුදුරුවෝ ගමට ආවා. එදා අම්මා ගෙදර හිටියේ නැහැ. ඉතින් මට මේක ලොකු අස්වැසිල්ලක්. මොකද මේ ලොකු හාමුදුරන්ට මේක කියාගන්න. ඉතින් ලොකු හාමුදුරන්ට මම කිව්වා හාමුදුරනේ මට මහාන වෙන්න ඕන, මට මහාන වෙන්න යන්න ඕන. එහෙනම් කොල්ලෝ ලෑස්තියන් කියලා මට කතා කරලා අර ඒ කාලේ තිබුණ රුපියල් 2 සිලියුර. ඉතින් සිලියුරයකට මගේ තිබුණේ ඇදින් ටිකක් දාගෙන අම්මට හොරෙන් මම මාතලේ දක්වා ලොකු හාමුදුරුවොත් එක්ක ඇවිල්ලා මාතලේ රාත්‍රී ගත කරලා පහවදා උදේම මේ කෙහෙල් බද්දරට ආවා. ඉතින් අපිට ඉතින් අලුත් ගමනක්. මොකද අපි ගමේ හිටපු අය හැටියට නගරට එනකොට මේ අලුත් දේවල් දැකගෙන මේ ආව. හැබැයි පුංචි වුණාට හිතට හයියක් තිබුණා මම ආපහු හැරෙන්නේ කියලා. ඉතින් මාස දෙකක්ම මේ විහාරස්ථානයේ හිටියා. ඉතින් අපේ අම්මා බොහොම කම්පා වුණා මම ගෙදරින් මේ විදිහට ආපු එකට. ඉතින් එහෙම ඉන්නකොට මගේ මාමා කෙනෙක් ගෙනල්ලා මේ විහාරස්ථානයේ මාව කැඳවාගෙන ගියා. ඉතින් සතියක් විතර ගෙදර ඉඳලා ආපහු මෙහිටම මම එන්න කටයුතු සූදානම් කරා. ඉතින් පැවිදි ජීවිතේ 1994 ඔක්තෝබර් මාසේ 23 වෙනිදා පැවිදි භූමියට එළඹුණා. අපේ නදගමේ විජේ මෛත්‍රීනායක හාමුදුරුවෝ එහෙම ඒ දන්න කාලයේ සහ අපිට ගොඩක් සම්බන්ධතා කිට්ටු විහාරස්ථාන සම්බන්ධතා තිබුණා. ඉතින් කුඩා කාලයේදී මේ මානිංගම ඉඳලා මාතලේ මානිංගම ඉඳලා මේ කෙහෙල්බද්දරට ආවේ ඔන්න ඔය විදිහට. ඉතින් ඒ සංඝ පරපුරේ වර්තමාන නියෝජනය කරන කෙනා හැටියට අතීතයේ පිළිබඳව මෙනෙහි කරලා බැලුවොත් සමන් මහත්මයා අපිට මේ සංඝ පරපුර ගැන කතා කරනකොට මහනුවර ඉතිහාසයට යන්නම වෙනවා. හේතුව මහනුවර ඉතිහාසයේ අපිට දකින්න පුළුවන්කම තිබෙනවා මේ භික්ෂුන් වහන්සේලාගේ ලොකු අඩුවක් තිබුණා. ඒ අඩුව තමයි එවකට තිබුණා වූ තත්වයක් එක්ක පාරිසරික තත්වයක් එක්ක රාජ්‍යමය තත්වයක් එක්ක භික්ෂුන් වහන්සේලාට වැඩ ඉන්න තරම් සුදුසු පරිසරයක් ඒ කාලය තුල තිබුණේ නැහැ. ඒ නිසා සියම් රටෙන් නැවත ලංකාවට උපාලි මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ලංකාවට නැවත මේ භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු මකන්න ශාසනය ප්‍රතිස්ථාපනය කරන්නට සියමෙන් උපසම්පදාව අරගෙන එනවා. ඒ අරගෙන ඇවිල්ලා 1753 මේ උපසම්පදාව මල්ලතු මහා විහාරයේදී රාජ්‍ය අනුග්‍රහය ඇතුව සිද්ධ වෙනවා. එතකොට මේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව උපසම්පදාව සිද්ධ වෙනකොට වැලිවිට අසරණ සරණංකර සංඝරාජ නායක හාමුදුරුවෝ උන්වහන්සේට ලොකු උවමනාවක් තිබුණා මේ ලංකාව තුළ ඇති වෙලා තිබුණා වූ තත්වයේ මගහැරවලා දැනුගත් භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ ලංකාවට දායදා කරන්න. දැන් අපි දන්නවා මහනුවර ප්‍රදේශයට යනකොට සූරියගොඩ විහාරස්ථානය ආදී ගත්තාම මේ විහාරස්ථානවල විවිධ ස්වාමින් වහන්සේලා වැඩ හිටියා. මේ සංඝ ශාසනයට ලොකු නායකත්වයන් දුන්නු ස්වාමින් වහන්සේලා. ඉතින් මේ වැලිවිට අසරණ සරණංකර නායක හාමුදුරුවෝ 1753 මේ සියම් රටෙන් භික්ෂුන් වහන්සේලා නැවත අරගෙන ඇවිල්ලා මේ භික්ෂු ශාසනය ප්‍රතිස්ථාපනය කරනකොට උන්වහන්සේගේ ශිෂ්‍යෙක් හැටියට අපේ බෝධිමළුවේ පරිසුද්ධ කියන හාමුදුරුවෝ සම්බන්ධ වෙනවා. උන්වහන්සේගේ ශිෂ්‍යෙක් හැටියට වල්පොල ගුණරත්න හාමුදුරන්ට ලැබෙනවා කැලණියේ මාගම් රාජ්‍යයේ මේ ප්‍රදේශයේම බාරකාරය හැටියට මේ මායා රටේ ප්‍රදේශයේම බාරකාරය හැටියට උන්වහන්සේට ලොකු දායකත්වයක් ලබා දෙන්න අවස්ථාවක් සැලසෙනවා. ඉතින් ඒ අවස්ථාව සැලසෙනා වගේම උන්වහන්සේගේ මේ වල්පොල ගුණරත්න හාමුදුරන්ගේ සම්බන්ධතාවයත් එක්ක
ඊළඟට සම්බන්ධ වෙන්නේ කොස්පිල්ලෑව විහාරස්ථානයේ බාරව හිටපු සීනදුවේ රේවත කියන නායක හාමුදුරුවෝ. ඉතින් මේ සීනදුවේ රේවත නායක හාමුදුරුවන්ගෙන් පස්සේ තමයි බටපොත විහාරස්ථානය. දැන් මේ ඔබතුමාට නිතර මුණ ගැහුණ වචනයක් තමයි බටපොත කියන වචනය. ඉතින් බටපොත කියන්නේ අපේ නදගමුවේ විජය මෛත්‍රී නායක හාමුදුරුවෝයි ඒ වගේම මම වැඩ ඉන්න මේ කෙහෙල්බද්දරේ අතරමැදගම තමයි බටපොත කියන්නේ. එතකොට මේ බටපොත විහාරස්ථානයේ කොස්පිල්ලාය විහාරස්ථානය තමයි මේකේ මූල කේන්ද්‍රීය විහාරස්ථානය. ඉතින් මේ මූල කේන්ද්‍රීය විහාරස්ථානයේ ඉඳගෙන මේ බටපොත විහාරස්ථානයට එනකොට බටපොත විහාරස්ථානයේ ආදිකතුරුන් වහන්සේ තමයි බටපොතේ සාරනන්ද කියන ලොකු හාමුදුරුවෝ. එතකොට සාරනන්ද ලොකු හාමුදුරුවන්ගේ ශිෂ්‍ය නමක් තමයි අපේ බටපොතේ සද්ධානන්ද ලොකු හාමුදුරුවෝ. සද්ධානන්ද ලොකු හාමුදුරුවන්ගෙන් තමයි මේ කෙහෙල්බද්දර විහාරස්ථානයේ ආරම්භ වෙන්නේ. හැබැයි ඒ සංඝ පරපුරේ ආරම්භය. නමුත් කෙහෙල්බද්දර විහාරස්ථානයේ ඉතිහාසය මීට වඩා ඉහතට දෙවෙන ඉතිහාස ලොකු ඉතිහාසයක් නේ අපේ නදගමේ විජය මෛත්‍රී නායක හාමුදුරන් වහන්සේ මේ ගම සකස් වෙච්ච හැටි කෙහෙලිබෙන්දි අද්දර කොහොමද කෙහෙල්බද්දර උනේ කියන කාරණේ උන්වහන්සේ ඉතාම මැනවින් පැහැදිලි කළා. බටපොතේ සද්ධානන්ද හාමුදුරන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා තමයි බටපොතේ ප්‍රේමානන්ද. අපේ නායක හාමුදුරුවෝ බොහොම මනහර ලෙස උන්වහන්සේ පිළිබඳව කරුණු දැක්වුවා. ඉතින් ඒ කරුණු දැක්වීමත් එක්ක බටපොතේ ප්‍රේමානන්ද හාමුදුරුවෝයි ඊළඟට බටපොතේ සද්ධානන්ද හාමුදුරුවෝයි මේ කියන දෙන්නගේ තමයි ගෝලයෙක් තමයි මගේ ගුරුවරයා හැලව ජනානන්ද කියන මේ ලොකු හාමුදුරුවෝ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ සංඝ පරපුර අපිට ඓතිහාසික වශයෙන් හොයාගෙන යනකොට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා මෙතන ඉන්න හොඳ විද්වතෙක් මේ පිළිබඳව මීට වඩා හොඳට කරුණ පැහැදිලි කරා අපේ ලෙස්ලි මහත්මයා. ඉතින් එතුමාගෙන් අපිට සම්බන්ධතාවයක් ගන්න පුළුවන් මේ ගම ඉතිහාසය තහ මීට වඩා තව තොරතුරු ටික ගන්න පුළුවන් හැකියාව තියෙන බව සිහිපත් කරන්න ඕනේ. ඔව් මේ පොත්ගුල් විහාරය කියලා කියන එකේම මේ මට හිතෙනවා ඔබ වහන්සේ ටිකක් තමයි මේ අර අවුස්සලා වගේ ගත්තේ. හින්දා දැන් මේක පොත්ගුලක්. ගම කියන්නේත් පොත්ගුලක් වගේ. පොත ඇතුලේ පොත්පත් ඇතුලේ තියෙන දේවල් ඔක්කොම මොන තරම් රසවත් විදිහට අපිට විග්‍රහ කරගන්න පුළුවන්ද. ඒ නිසා ලක්වාසී විවිධ ප්‍රදේශවල උතුරේ වගේම දකුණු ප්‍රදේශයේ මේ සිවුදිගම විසිරලා යන අපේ ජනතාවට මේ වගේ විහාරස්ථානයක් පිළිබඳව අපි මේ කතා බහ කරන එකේ තියෙන වටිනාකම අන්න ඒවා තමයි නොදත් තොරතුරු එක්රැස් කරගන්නට හැකියාවක් ලැබීම. දැන් අපේ නායක හාමුදුරුවෝ අපිට ඊළඟට මුණ ගැස්වන අපේ ලෙස්ලි පෙරේරා මහත්මයා මම හිතනවා මේ ඒ විශේෂයි දැන් අර පැරණි සම්ප්‍රදායික ගම ගත්තාම ගමේ හාමුදුරුවෝ ඊට පස්සේ ගමේ වෙද මහත්තයා ගමේ ලොකු ඉස්කෝලේ මහත්තයා ඔහොම විශේෂිත චරිත කීපයක් ඉන්නවනේ. ඒ වගේ ගමේ ලොකු ඉස්කෝල මහත්තයා තමයි අපිට වර්තමානයේදී මුණ ගැහෙන ලෙස්ලි පෙරේරා මහත්මයා. අපි එහෙමම කියමු. ඔබතුමාගේ මතකය දැන් විහාරස්ථානයේ වර්තමාන දේවල් විශාල ප්‍රමාණයකුත් තියෙනවා කතා කරන්න. හැබැයි අවුරුදු ගානකට අතීතයට ගිහිල්ලා මතක් කරුවොත් එහෙම ලෙස්ලි මහත්මයා එදා කොහොමද කෙහෙල්බද්දර අදට වඩා අපි ටිකක් අතීතයේ තොරතුරුත් එක්කම කතාවට આવොත් හොඳයි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ සියලු දෙනාටම අවසර ඉල්ලා සිටිනවා. මම හිතන්නේ කෙහෙල්බද්දර ග්‍රාමයේ හැදුණු ආකාරය පිළිබඳවත් සංඝ රත්නය කෙහෙල්බද්දර විහාරස්ථානයට සම්බන්ධ වුණු ආකාරය පිළිබඳවත් සෑහෙන විස්තරයක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනවගෙම අපට දැනගන්නට ලැබුණා. කෙහෙල්බද්දර ඉතිහාසය පිළිබඳව ඈත අතීතයට ගිහිල්ලා බැලුවොත් මේ වගේම කෙහෙල්බද්දර විහාරස්ථානයත් එක්ක බොහොම ලෙන්ගතුව විහාරස්ථානයේ සියලුම කාර්යභාරයන්ට උරදුන්නු හොඳ දායක පිරිසක් හිටපු ගම්මානයක් වශයෙන් මේ කෙහෙල්බද්දර හඳුන්වන්නට පුළුවන්. මොකද හේතුව මේ වගේ ආර්ථික පහසුකම් විවිධ පහසුකම් නොතිබුණු යුගයක සිය ධනය, සිය කාලය, සිය ශ්‍රමය මනවින් කැප කරලා කටයුතු කරපු දායක පිරිසක් හිටපු ගම්මානයක් මේ කෙහෙල්බද්දර විහාරස්ථානය. ඒකට ඒක හේතු කීපයක් වුණා. මේ විහාරස්ථානයත් එක්ක දායක පිරිස් සම්බන්ධ කරගන්නට විහාර කර්මාන්තය දියුණු කරලා ගමේ ප්‍රජාවට සමාජීය ආගමික සේවාවන් ඉෂ්ට කිරීමේ පරම අභිලාෂයම තියාගත්ත නායක හාමුදුරුවරු මේ විහාරස්ථානයේ වැඩ වාසය කළා. ඒ වැඩ වාසය කිරීමම තමයි මම හිතන්නේ මේ කෙහෙල්බද්දර විහාරස්ථානයේ දියුණු වෙන්නට එක හේතුවක් වුණේ. මා ඊට මද අවස්ථාවක් ගන්නවා. අද අපේ හාමුදුරනේ 2015 7 වෙනි මාසේ 31 වෙනිදා. අද තමයි මේ කෙහෙල්බද්දර විහාරස්ථානයේට මනා පුනර්ජීවනයක් එකතු කරපු
අපේ බටපතේ ශ්‍රී ප්‍රේමානන්ද නායක ස්වාමීන් වහන්සේ මේ විහාරස්ථානයේ පැවිදි වුණු දිනය. ඒ කියන්නේ 1930 ජූලි මාසයේ 31 වෙනිදා තමයි මේ විහාරස්ථානයේ උන්වහන්සේ පැවිද්ද ලබාගෙන තිබෙන්නේ. ඒ නිසා මේ අද අපි මේ විහාර වර්ණ සාකච්ඡා දවස ඊටාම සුවිශේෂී දවසක් වෙනවා. ඒ වගේම අපේ මහත්මා කාර්යමණ්ඩල මහත්මයා ප්‍රකාශ කළා මේ විහාරස්ථානය පිළිබඳව ඉතිහාසය අරගෙන බලනකොට අපිට අමතක කරන්නට බැරි වැදගත් යුග බටපතේ සද්ධානන්ද හාමුදුරුවන්ගේ යුගය, බටපතේ ශ්‍රී ප්‍රේමානන්ද ස්වාමීන් වහන්සේගේ යුගය, හැලබ ජනානන්ද ස්වාමීන් වහන්සේගේ යුගය වැනි යුග මේ විහාරස්ථානයේ දියුණු කරන්නට අප වුණු ප්‍රධාන යුග වශයෙන් අපිට කතා කරන්නට පුළුවන්. ඒ වගේම මේ විහාර පරම්පරාව ගැන කියවෙනකොට අපේ ගෞරවනීය විහාරාධිපතින් වහන්සේ අතින් කියවුණා කොස්පිල්ලෑව විහාරස්ථානයේ වැඩ වාසය කරපු සීනදුවේ රේවත හාමුදුරුවන්ගේ පරම්පරාවෙන් තමයි මේ විහාරස්ථානය ආරම්භ වුණේ කියලා. ඒක ඇත්ත. ඇත්තෙම ඒ 1753 වැලිවිට සරණංකර හාමුදුරුවන්ගේ යුගයෙන් ආරම්භ වෙච්ච පරම්පරාවේ 1815 වෙනකොට අපේ රාජ්‍ය සිංහල රාජ්‍ය විදේශීන්ට බාර දුන්නා 1815. ඒ බාර දෙනකොට 1815 ඉඳලා කන්දඋඩරට ස්වාමීන් වහන්සේලා බලාපොරොත්තු වුණා බුද්ධ ශාසනයට යම් සේවාවක් සිදු වෙයි කියලා. නමුත් එහෙම සේවාවක් සිදු වුණු නැති නිසා භික්ෂු සංඝයාත් එකතු වෙලා ගම්වල සිංහල ජනතාවත් එකතු වෙලා රජයට විරුද්ධව ඉංග්‍රීසි රජයට විරුද්ධව කැරලි ගහන්න ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කන්දඋඩරට රාජ්‍යයේ කිසිම ස්වාමීන් වහන්සේලමකට වැඩ වාසය කරන්න පුළුවන් යුගයක් තිබුණේ නැහැ. ඒ නිසා 1818 ඌවවෙල්ලස්ස කැරැල්ල වෙන යුගයේදී අපි අර ප්‍රකාශ කළ සීනදුවේ රේවත හාමුදුරුවෝ මහනුවර ප්‍රදේශයේ ඉඳලා ගම්පහ ප්‍රදේශයට ජීවිතයේ පරදුවට තබා පැන ආවා. ඒ පැනේන අවස්ථාවේදී තමයි මේ කොස්පිල්ලෑව වෙල්ලායේ කොස්පිල්ලෑව විහාරස්ථානයට යනකොට පේඩිපොළ ගම්වාසීන් ඔබ වහන්සේ මේ ස්ථානයේ වැඩ වාසය කරන්නට කියලා කොස්පිල්ලෑව විහාරස්ථානය ගොඩනගලා ඒ සීනදුවේ රේවත හාමුදුරුවන්ට දීලා තිබෙන්නේ. ඒ සීනදුවේ හාමුදුරුවන්ගේ ශිෂ්‍ය රත්න 100ක් එකවර උන්වහන්සේ පැවිදි කරලා තිබෙනවා. මේ පැවිද්දෙන් ලැබපු එක ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ කෙහෙල්බද්දර විහාරස්ථානයට ආදීම සම්බන්ධ වෙ තියෙන බටපොතේ සාරානන්ද ලොකු හාමුදුරුවෝ. එතකොට බටපතේ සාරානන්ද ලොකු හාමුදුරුවන්ගෙන් පස්සේ උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන බටපතේ සද්ධානන්ද හාමුදුරුවෝ, බටපතේ ප්‍රේමානන්ද හාමුදුරුවෝ, හැලව ජනානන්ද හාමුදුරුවෝ වැනි ආකාරයට මේ විහාරයේ සංඝ පරපුර පැමිණි ආකාරය අපිට ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒ වගේම මේ විහාරස්ථානයේ පිළිබඳව අපි කතා කළොත් තවදුරටත් මේ විහාර කර්මාන්ත සිද්ධ වෙන්නට ඉස්සර ජනප්‍රවාදයේ සඳහන් වෙන ආකාරයට මේ භූමිය දේවාල භූමියක්. දෙවියන් ඇදහිීම පිළිබඳව ඈත අතීතයේ තිබුණු විශ්වාස පදනම් කරගත්ත ස්ථානයක්. හැබැයි ඉන් අනතුරුව අපේ මේ විහාරස්ථානයේ තිබෙන විහාරය බලපුවම විහාරයේ පිළිම වහන්සේලාගේ තියෙන ස්වරූප බලපුවම මේ පිළිම වහන්සේලාගේ ස්වරූපවල සිරස්පත තිබෙන ආකාරය, නේත්‍ර යුග්මයේ පවත්න ආකාරය, සිවුර එලිපීටා තිබෙන ආකාරය බලපුවම මේ ඇතුළු පැරණි විහාරයේ මෙය මහනුවර යුගයට නෑකම් කියනවා. මොකද සීනදුවේ රේවත හාමුදුරුවෝ 1818. එතකොට ඒ සංඝ පරපුරෙන් ආපු අවස්ථාව නිසා විහාරස්ථානය මහනුවර යුගයට නෑගම් කියන ස්ථානයක්. එතකොට දේවාල භූමියේ එසේ තියෙන අතරතුර විහාර කර්මාන්තයේ විහාරය මහනුවර යුගයට ගොඩ නැගුණා. එසේම බෝධි ධ්‍රූමය ගොඩ නැගුණා. මෙන්න මේ බෝධි ධ්‍රූමය නිසා තමයි කෙහෙල්බද්දර විහාරස්ථානයට ශ්‍රී බෝධි ධ්‍රූමාරාම පොත්ගුල් විහාරස්ථානය කියන නම ලැබුණේ. මොකද මේක පොත්ගුලක් වෙන්නට හේතුව ප්‍රදේශයේ වෙනත් ස්වාමීන් වහන්සේලාගේ ආගමික සංවර්ධනයේ උදෙසා අපටත් මතක ආකාරයට පුදුමාකාර ධර්ම පුස්තක තොගයක් මේ විහාරස්ථානයේ ගබඩා වෙලා තිබුණා. එදත් මේ ප්‍රදේශයේ සියලුම ස්වාමීන් වහන්සේලා යම් ධර්ම පුස්තකයක් පිළිබඳ අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒ සියල්ලටම කෙහෙල්බද්දර විහාරස්ථානය තමයි පාදක කරගන්නේ. බෝධි ධ්‍රූමයේ අතුපතර විහිදීමත් මහා සංඝරත්නයට අවශ්‍ය වන ධර්ම පුස්තක ලබා දීමේ සේවාවත් නිසා මෙය කෙහෙල්බද්දර ශ්‍රී බෝධි ධ්‍රූමාරාම පොත්ගුල් විහාරස්ථානය නමින් ඈත අතීතයේ ඉඳලා හැඳින්වෙනවා. ඔබ අපට මේ දක්නට ලැබෙනවා විහාරයක්. මේ විහාරය මා ප්‍රකාශ කළා මහනුවර යුගයට සම්බන්ධයි කියලා. අපට මතක් වෙනවා කෙහෙල්බද්දර වැඩ ශ්‍රී
වටපතේ ශ්‍රී පේමානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේගේ මූලිකත්වයෙන් සද්ධානන්ද හාමුදුරුවන්ගේ මැදිහත් වීම තුළ මේ දර්ශනීය නව විහාර මන්දිරය 1984 වර්ෂය පමණ වන විට නිම කරන්නට පුළුවන් වුණා. මේ ප්‍රදේශයේම තියෙන අඩි 32ක් උස තනිකර කළු ගලෙන් නිර්මාණය වුණු එකම විහාරස්ථානය මේ කේල්බද්දර විහාරස්ථානය. පැරණි විහාරය මැදි කරගෙන වට විහාරාංග සම්පාදනය වෙලා 1984 වර්ෂයේ වෙනකොට මේ එවකට සිටිය රාජ්‍ය නායක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් අතින් විවෘත කිරීමේ අවස්ථාව තිබුණා අපේ බටපතේ ශ්‍රී පේමානන්ද නායක ස්වාමීන් වහන්සේ. මේ විහාර කර්මාන්තයේ වගේ පමණක් නෙවෙයි ඔබට පේන මේ දාගැබ චෛත්‍ය මේ විහාරස්ථානයේ හිටපු ආදි ස්වාමීන් වහන්සේ නමක් කරන විමලානන්ද තිස්ස ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් 1921 අවුරුද්දේ ගොඩ නැගුණා. ඉන් අනතුරුව මෙහි වැඩ වාසය කළ බටපතේ අපේ සද්ධානන්ද ලොකු හාමුදුරුවන්ගේ යුගයේදී පේමානන්ද ස්වාමීන් වහන්සේගේ මැදිහත්ය මත යටතේ මේ චෛත්‍යය මේ දැන් තිබෙන ආකාරයට දර්ශනීය චෛත්‍යයක් බවට පරිවර්තනය කළා. මේ චෛත්‍ය වටේ තිබෙනවා කුඩා චෛත්‍ය 8ක්. මොකද අපි අහලා තියෙනවා බුදුදහම අනුව ලොකු චෛත්‍යයක් වන්දනා කරනවා නම් බෞද්ධයෙක් දකුණු අතට පැදකුණු කරලා 4 පොලක වන්දනා කරන්නට ඕනයි කියලා. කුඩා චෛත්‍යයක් වන්දනා කරනවා නම් 8 පොලක වන්දනා කරන්නට ඕනයි කියන මතයක් තිබෙනවා. ඒ නිසා මේ චෛත්‍ය ප්‍රමාණය කුඩා නිසා බටපතේ අපේ හිටපු ලොකු සද්ධානන්ද හාමුදුරුවෝ මෙය නව කර්මාන්තයක් වශයෙන් ඔය සියලුම චෛත්‍ය 8ක් වෙන ආකාරයට තැන්පත් කළා. මේ ගොඩනැගීම කළා. ඔය සෑම චෛත්‍යයකම ධාතු නිදන් කිරීමේ අවස්ථාවක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා පූජනීය චෛත්‍යයක් අපේ විහාරස්ථානයට ලබා ගැනීමේ භාග්‍යයත් අපට ලැබුණා. ඒ විතරක් නෙවෙයි අපි සංඝාවාසයේ පැත්තෙන් අරගෙන බැලුවොත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා මීට පෙර ආතුව ආදි සංඝාවාසයක් මෙතන තිබුණු බව. නූතන සංඝාවාසයේ තියෙන තොරතුරු අන බලපුවම ඒ කලා ශිල්ප ආදී දේවල් බලපුවම කෝට්ටේ යුගයට නෑකම් කියන උළුවහු වැනි දේවල් එහි සඳහන් වෙනවා. ඒ නිසා රාජධානි යුග කීපයකටම සම්බන්ධ ස්ථානයක් වශයෙන් මෙය සලකන්නට පුළුවන් වෙනවා. එසේම අපිට තව ගත්තොත් 1926 ගොඩනැගුණු දර්ශනීය ඝණ්ඨාර කුළුණක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පෙන් පහසුව සඳහා ගොඩනැගුණු අගනා පොකුණක් 1950 වර්ෂයේ ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ විනය කර්ම කිරීමට අවශ්‍ය වන පොහොය සීමාවක් 1956 පමණ වර්ෂයේ මේ විහාරස්ථානයේ ගොඩ නැගිලා තිබෙනවා. ස්වාමීන් වහන්සේලාගේ අවශ්‍ය වන්නා වූ සියලුම අවශ්‍යතා සපිරන ඒ සංඝාවාස ඇතුළු සියලු කටයුතු බෞද්ධ ජනතාවට අවශ්‍ය වන ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව ඇතුළු සියලුම කාර්යභාරයන් කරන්නට අවශ්‍ය වන සියලුම විහාරාංගත් මේ විදිහට අපේ විහාරස්ථානයේ ගොඩ නැගිලා තිබෙනවා. අපේ කතාබහේ සිටින ලොකු ඉස්කෝලේ මහත්මයා. එහෙමත් නැත්නම් ලෙස්ලි පෙරේරා මහත්මයා දැන් මේ විහාරාංග සංවර්ධනය සහ විකාශනය පිළිබඳව බොහොම දීර්ඝව දිගින් දිගට කරුණු සාක්ෂි පදනම් සහිතව ඉදිරිපත් කරන මොහොතේදී අපි කැමති පොඩ්ඩක් නැවත වතාවක් අපේ නැදගම විජය මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ දෙසට යොමු වන්නට. උන්වහන්සේ අපේ කතාබහ ආරම්භ කළා මේ පින්බිමේ මේ විහාරස්ථානයේ වැඩ සිටි විහාරාධිපති ස්වාමීන් වහන්සේලා කීප නමක් පිළිබඳව බොහොම අපූර්ව සටහන් පුංචි කරුණු කිහිපයක් එළියට දැම්මා. ඒ නිසා අපි කැමති නැදගමුවේ විජය මෛත්‍රී නායක හඳුරුවන්ගේ දැනගන්නට විශේෂම දැන් මේ ප්‍රධාන යුග කිහිපයක් තිබුණා මේ කෙහෙල්බද්දර පින්බිම පූජා භූමිය හා සම්බන්ධ වෙලා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට දැනෙනවා යම්කිසි ආකාරයකින් අපේ නැදගමුවේ විජය මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේට ඇසින් දුටු සාක්ෂි එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතයට බොහෝසෙන් ප්‍රායෝගිකව සමීප වුණු තමන් වඩාත් ආදරය කළ තමන් වඩාත් ගෞරවය කළ ස්වාමීන් වහන්සේලා විහාරාධිපතිවරුන් මේ පින්බිමේ සිටින්නට ඇති. ඒ නිසා අපි කැමති අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් දැනගන්නට මේ කෙහෙල්බද්දර විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ ඔබ වහන්සේ දන්නා විදිහට වැඩ සිටි විහාරාධිපතිවරු හිමිවරුන් පිළිබඳව සිදු කළ සුවිශේෂී කාර්යයන් පිළිබඳව. ඇත්තටම
ඉතාමත්ම පැරණි කාල වකවානුවක් පිළිබඳව අත්දැකීම් මට නැහැ. නමුත් වර්තමාන දියුණුව පෙන්눔 කිරීමෙහිලා පුරෝගාමී වෙච්ච නායක ස්වාමීන් වහන්සේලාගේ මතකයේ තියෙනවා. මම හිතනවා මේ නවීකරණය සම්බන්ධයෙන් කල්පනා කළාම පළවෙනි අංකයට වැටෙන්නේ අපේ බටපොතේ පේමානන්ද හාමුදුරුව. මුල් කාලයේදී අවශ්‍යතා සම්පූර්ණ කරලා තිබෙච්ච එක හැබෑව. නමුත් නව දැක්මක් ඇතුව නවීන විහාරාරාංග වලින් යුක්තව ක්‍රියාත්මක වෙන්න පරිසරයේ හැදුවේ අපේ බටපොතේ පේමානන්ද ලොකු හාමුදුරුව. දැන් විහාරයේ තිබුණ පැරණි කාලේ. නමුත් බොහෝම ගෞරවාන්විත තත්වයට ඒක සංස්කරණය කළේ අපේ පේමානන්ද හාමුදුරුව මේ දායක දායිකාවන්ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව. ඒ වගේම ජනානන්ද හාමුදුරුව ගත්තහම බොහොම ප්‍රියමනාප හාමුදුරුවනම. කෙනෙකුගේ හිත රිද්දවන්න සමහර විට හීනකින්වත් නොහිතපු ස්වාමීන් වහන්සේ නම. සංසුන් ගමන, සංසුන් ඇවතුම් පැවතුම්, කතාබහ ඒ සියල්ලෙම පරිපූර්ණ වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. සමහර විට වචනයකින් හරි පොඩි ගැටුමක් වගේ එඳ ආවනම් එයින් නිදහස් වෙලා සැනසille ඉන්න කල්පනා කළා හාමුදුරුවනම. එතකොට පේමානන්ද හාමුදුරුවෝ ප්‍රදේශයේ ආගමික ජාතික සමාජික කටයුතු වලදී සිංහෙක් වගේ පෙනී හිටිය හාමුදුරුවනම. මම හිතන්නේ පුදුම විදිහේ ගෞරවයක් තිබුණා කටහඬ පිළිබඳව. මම හිතන්නේ ඔය පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමේදී අර පුණ්‍යානුමෝදනාව ඔය පින් වාක්‍ය කියන එක පුදුම විදිහේ ආශ්චර්යයක් ඇතුව දේශනා කළ ස්වාමීන් වහන්සේ නම. කියාගෙන යන හුස්ම අල්ලන්න පුළුවන් අපි නම් මැරලා යනවා. ඒ තරමට බොහොම වේගවත් විදිහට ඊ타මත්ම දීර්ඝව හුස්ම අල්ලලා ඒ විදිහේ ජනතාවගේ සිත් ප්‍රබෝධමත් වන විදිහට ඒ ආගමික වැඩසටහන් මෙහෙයමුවා. ඒ විතරකුත් නෙමෙයි. උන්වහන්සේ පරිත්‍රාණ ධර්මයේ පිළිබඳව ඊ타මත්ම විචිත්‍රත්වයකින් පරිත්‍රාණ ධර්මයේ දේශනා කළ ස්වාමීන් වහන්සේ නම. මේ ප්‍රදේශයේ පිරිත් පින්කමක් වුණා නම් උන්වහන්සේ මුල හිටිනවා කියන එක හිටියා කියන එක අපිට මතක තිබෙනවා. ඒ වගේම ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නයේ පිළිබඳව තමන්ගේ ආනුභාවයේ කොහොම වුණත් ඒ පැවැත්විය යුතු ඒ සම්බන්ධතා මනවින් තහවුරු කරගෙන ක්‍රියාත්මක වෙච්ච ස්වාමීන් වහන්සේ නම. ඉතින් මම මේ විහාරස්ථානයේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේලා පිළිබඳවම යමක් සඳහන් කරනවට වඩා පන්සලක විහාරස්ථානයක වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ නමකගේ කාර්යභාරය පිළිබඳව පොඩ්ඩක් හරි දැනුවත් කළොත් හොඳයි. දැන් බලන්න වර්තමාන විහාරාධිපති හාමුදුරුව මානිංගමුවේ. ඒ මාතලේ පැත්තේ. ඉතින් ගම්පහ දිස්ත්‍රික්කයේ මේ ගම්මානේ තමයි විහාරස්ථානයේ මධ්‍යස්ථාන කරගෙන උන්වහන්සේගේ සේවාව සිද්ධ කරන්නේ. ඒ තුලින් ස්වාමින් වහන්සේ නමකගේ තියෙන පොදු බව වැටහෙනවා. ජීවත් වෙන තැන තමයි උන්වහන්සේගේ ගම, උන්වහන්සේගේ ඥාති, උන්වහන්සේගේ සම්බන්ධතා. කෙහෙල්බද්දර පමණක් නෙමෙයි ඕනෑම විහාරස්ථානයක ඒ විදිය. දැන් උඩුගම්පල විහාරස්ථානයේ බලන්න. දැන් ඔය බදුල්ල පැත්තෙන් ආපු හාමුදුරුවෝ තමයි ඒක රැක බලාගෙන තමන්ගේ තැන හැටියට රැක බලාගෙන ජනතාවගේ ආගමික අවශ්‍යතාව ඉෂ්ට කරගෙන ක්‍රියාත්මක වෙන්නේ. මම කියන්න හැදුවේ මේක මගේ ගම, මගේ ඥාතීන් ජීවත් වෙන ගම ප්‍රදේශය, ඒ නිසා මම සේවා කළ යුතුයි කියන කතාවක් භික්ෂුන් වහන්සේගේ නැහැ. භික්ෂුන් වහන්සේ පොදුයි. ඉතින් බටපොත කියන එක ළඟයි අල්ලපු වැට කියලා කිය හැකියි. නමුත් ජනානන්ද හාමුදුරුවෝ ගත්තත්, දැන් මානිංගම හාමුදුරුවෝ ගත්තත්
ඊට ඉස්සෙල්ලා හිටපු හාමුදුරුවෝ ගත්තත් ඒ කාලේ වකවානුවේ හැටියට බොහොම දුර ප්‍රදේශ. ඒ නිසා ස්වාමින් වහන්සේ නමක් ගමකට කොච්චර ආශිර්වාදයක්ද කියන එක තේරුම් ගත යුතුව තිබෙනවා. පරපටිබද්දාමේ ජීවිකා කියන එක මෙනෙහි කරන්න කියලා අපේ බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙනවා. මගේ ජීවිතය අනුන් සඳහාය කියන පදනමේ පිහිටලා ක්‍රියාත්මක වෙන්නට කල්පනා කරන්නට කියලා නිතරම මෙනෙහි කරන්නට කියලා උගන්වලා තියෙනවා. ඒ නිසා මේ කෙහෙල්බද්දර බෝධිද්‍රුමාරාම විහාරස්ථානයේ ගත්තාම මේක ගමේ කෙනෙක් වෙන්න ඕනෑ, මේක පිටස්තර කෙනෙක් වෙන්න ඕනෑ කියන කතාව නෙවෙයි, භික්ෂූන් වහන්සේ නමක් විය යුතුයි කියන එක තමයි අපි සඳහන් කරන්නේ. පෞගිය කාලෙදි කොච්චර දේවල් සිද්ධ වුණාද අපේ ලෙස්ලි මහත්මයා දන්නවා. ඒ සියල්ල අභිබවා මේ තත්වයට ආවා කියනකොට දායක දායිකාවන්ගේ කැපවීම, ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ ඉදිරිපත් වීම, මඟ පෙන්වීම කොයිතරම් වැදගත් වෙලා තිබෙනවද කියලා වැටහෙනවා. ඒකයි මාර මුලින්ම සඳහන් කළේ ගමේ ජනතාවත් පන්සලත් අතර හොඳ සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ගහට පොත්තත් ඔය කියන්නේ පැරණි කාලේ. ඒ විදිහට ගත්තාම ගමේ පන්සල ගමේ ජනතාවගේ පන්සල. මේක පෞද්ගලික බූදලයක් නෙමෙයි. ඒ ගමේ ජනතාවගේ සිත් සදම් ප්‍රබෝධමත් කරමින් ශ්‍රද්ධා භක්තිය වඩමින් ක්‍රියාත්මක කරන අවශ්‍ය කරන අනුශාසකත්වය දෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒතර ස්වාමීන් වහන්සේගේ හොඳ අනුශාසකත්වයක් තිබෙනකොට, ඒ වගේම අපේ ජනතාවගේ හොඳ දායකත්වයක් තිබෙනකොට පන්සල් දියුණු වෙනවා. දැන් මේ බෝධිද්‍රුමාරාම විහාරස්ථානයේ ගත්තාම දැන් පිටතින් අපේ ප්‍රින්ස් මහත්මයලා මේ චන්ද්‍ර සමන් මහත්මයලා මාවා. ඉතින් මේක තින් පිරිහිච්ච තත්වෙන් තිබුණා නම් මොකද තත්ත්වය? අපි ගියානේ අහවල් පැත්තේ මේ අහවල් තැනට. බලන්න එපා ඒක හැටි. ඒකට යන්න හිතෙන්නේ නැහැ, වඳින්න හිතෙන්නේ නැහැ. කාටද අගෞරවය? අපේ දායක දායිකාවන්ට. ඒ නිසා මේ ගමේ පන්සල, ජනතාවගේ පන්සල ආරක්ෂා කර ගැනීම හා වැඩි දියුණු කර ගැනීමේ කාර්යභාරයේ අපේ දායක දායිකාව ප්‍රමුඛත්වයක් ගත යුතුව තිබෙනවා. පිටතින් කවුරු හරි ආපුවම පෙන්වන්න තියෙන්නේ පන්සල. යන්කෝ අපේ පන්සලට පෙන්න. පන්සලට ඇවිදින්න මේ පරිසරය තුලින් ඒ අය හඳුනන්නේ මොකද? අපේ ගමේ ජනතාවගේ ශ්‍රද්ධාව. එහෙම නැත්නම් ගමේ ජනතාවගේ පරිහානී ලක්ෂණ. ඒ නිසා මේ බෝධිද්‍රුමාරාම විහාරස්ථානයේ ඒ ආරම්භයේ හිටපු ස්වාමීන් වහන්සේලාගේ පටන් වර්තමානයේ දක්වා වැඩ සිටි ස්වාමීන් වහන්සේලාගෙන් සේවාවන් සිද්ධ වුණා කියන එක තේරුම් ගත්තාම උන්වහන්සේලා වෙත යොමු වීමට, උන්වහන්සේලා වෙත ලං වීමට අපට යම් ආකාරයක බලපෑමක් ඇති වෙනවා. එනිසා බලන්න මේ විදියට වැටිලා මේ විදිහේ පිනදහම් කරගන්නට ස්පේවස් සමාදන් වෙන්න අවශ්‍ය පරිසරය ඇදුනේ කවුරු නිසාද? ස්වාමීන් වහන්සේලා නිසා. මෙතන මොරකාරයෙක් හිටියනම් ඒ මොරකාරයාට මේ වැඩේ කරන්න බෑ. මේ විදිහට ලස්සනට මේක පවත්වාගෙන යන්න බෑ. ඕනෙම විහාරස්ථානයක් වැඩ ඉන්න ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයේ තුල තමයි ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ, වැඩි දියුණු වෙන්නේ, ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා වර්තමාන වැඩ ඉන්න ස්වාමීන් වහන්සේගේ කාර්යභාරය වර්තමානයේට සරිලන විදිහට, පැරණි කාලේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලාගේ කාර්යභාරය එදා ජීවත් වෙච්ච ජනතාවගේ අවශ්‍යතා අනුව. මා ලොකු දේවල් නැහැනේ. දැන් අපිට මතකයිනේ අපි කුඩා කාලේ ගත්තාම 1960 ගණන් වෙනකොට ලෙස්ලි මහත්තයා අපිට මේ වගේ යාන වාහන නැහැනේ. අපි සමහරට පත්තනුන ගම්මානේ ඉඳගෙන මාදෙල්ල මේ ගම්මානට යන්නේ පයින් දානමාන වලට. අපේ ලොකු ස්වාමීන් වහන්සේලා හෙට දානයක් තිරනවා අද හැන්දෑවේ දුරනම් පයින් වැඩම කරනවා. ගිහලා නවාතැන් ගන්නවා. නවාතැන් අරගෙන පවුදා දානෙත් වළඳලා ඔන්න හවස් වායාමේ තමයි පන්සලට එන්නේ. පෙර මහත්තයෝ පැහැදිලිනේ අපිට. ඉස්සර කාලේ තත්ත්වය එහෙමයි. ඉතින් අපේ හාමුදුරුවෝ සකස් වුණේ ඒ පරිසරයට ගැලපෙන විදිහට. වර්තමාන යුගයේ තියෙන කාර්යභාරයන් දිහා බලපුවාම ඒ තත්ත්වෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. උදේ අපි එක තැනක, දවල් එක තැනක, හවස් තව තැනක, රැඳෑ තවත් තැනක. අපේ කාර්යභාරය බොහොම පුළුල්. ඒ නිසා එදා තාලෙම අපි ජීවත් වෙන්න ඕනේ කියලා අපේ දායක දායිකාව හිතනවා නම් මම හිතන නොදැනුවත්කම නිසා බහින නිගමන. ඒ නිසා වර්තමානයේට ගැලපෙන විදිහට අපේ ජනතාවට සමීප වන විදිහට අපි ක්‍රම භාවිතා කරමින් අපේ අනන්‍යතාවයට පළුද්දක් නොවෙන්න. භික්ෂු අනන්‍යතාවයට පළුද්දක් ඇති නොවෙන්න මේ භික්ෂුවක් කියන ආකල්පය තුල ක්‍රියාත්මක වෙන්නට
ඇත්තටම අවශ්‍යයි කියන එක මම සිහිපත් කරනවා. ඒ නිසා එදා වකවානුවේ හැටියට පැරණි ස්වාමීන් වහන්සේලා පෙන්නපු ගමන් මගෙහි ක්‍රියාත්මක වන ස්වාමීන් වහන්සේලා හැටියට අපිටත් යම් ආකාරයේ ගර්වයක් ඇති වෙනවා. දැන් කුඩා කාලේ සමහර විට අපේ ලොකු ස්වාමීන් වහන්සේලා යම් දේවල් පෙන්눔 කරනකොට අපිට ටිකක් මදිකමක්. තමයි හිතුවක්කාරකම් මතුවෙනවා. මේක වැරදි කියලා හිතෙනවා. නමුත් අද වැඩිහිටි තත්ත්වයටපත් වෙලා ඉන්නකොට තේරෙනවා ලොකු හාමුදුරුවරු කොච්චර දුරදක්නා නුවණින් ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා. දැන් තමයි ඒකේ වටිනාකම වැටහෙන්නේ. දැන් ඉන්න කුඩා ස්වාමීන් වහන්සේලාගේ ස්වභාවයත් එහෙම තමයි. එනිසා ඉදිරියට යනකොට අපේ අනන්‍යතාවයේ තහවුරු කරගෙන ක්‍රියාත්මක වෙන්න අපේ අම්මලා තාත්තලා හැටියට සහෝදර සහෝදරියෝ හැටියට අපේ අම්මලා තාත්තලා ක්‍රියාත්මක වුණොත් ස්වාමීන් වහන්සේලා ඔබ අතරමං කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ලංකාවේ මේ අහන හැමදෙනාම අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ හැටියට අපේ ස්වාමීන් වහන්සේට හිතෙන විදිහට ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒ සම්බන්ධතාවය ඇති වුණොත් කවදාක්වත් ඔබ අතරමං නොකර අවශ්‍යතා සම්පූර්ණ කරමින් ක්‍රියාත්මක වෙනවා කියන එක මම සිහිපත් කරනවා. ඒ නිසා අපේ බෝධිද්‍රුමාරාම විහාරස්ථානයේ වැඩ සිටිය ඒ සද්ධානන්ද හාමුදුරුවෝ, සාරානන්ද හාමුදුරුවෝ, කේමානන්ද හාමුදුරුවෝ ආදී වශයෙන් ඒ ස්වාමීන් වහන්සේලාගේ කාලයට වඩා අලුත් තාලෙට වැඩ කරමින් අපේ ජනානන්ද හාමුදුරුවෝ, පේමානන්ද හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේලා ක්‍රියාත්මක වුණා. ඊටත් වඩා වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නට අපේ මානිංගමුවේ ධම්මජෝති හාමුදුරුවන්ට පරිසරයේ ගොඩ නැගිලා තිබෙනවා. ඉතින් ජනතාවගේ හිතසුව පිණිස ක්‍රියාත්මක වෙන්නට ඒ ගුරුදේවයන් වහන්සේලාගේ ගෞරවය ආරක්ෂා වන විදියට ක්‍රියාත්මක වෙන්නට හොඳ අදිෂ්ඨානයක් ඇති කර ගැනීමත් වටිනවා කියන එක සිහිපත් කරමින් ඒ කටයුතු ඒ කාර්යයෙන් මෙහෙවන්න රත්නත්‍රේ පීඨ දෙවිරැක් වන්න සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා මා මේ අවස්ථාවේ. ඔබ වහන්සේ මම හිතන්නේ ඊටාම කදිම ඊටා අපූර්ව විග්‍රහයක් විවරණයක් අතිශයින්ම සිද්ගත් තැනකට යොමු වෙන්නේ පොදුවේ භික්ෂුන් වහන්සේ නමකගේ කාර්යභාරය විහාරස්ථානයක වැඩ හිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකගේ කාර්යභාරය පොදුවේ ගත්තාම මොකක්ද කියන දේ මේ මෙතන ඉන්න සියලු දෙනාටමත් ගුවන් විදුලියට සවන් දෙන සියලු දෙනාටමත් හැඟේවි. මමත් මේ කල්පනා කරන්න මටත් අවස්ථාව ලැබුණේ අපේ හැමදෙන්න ඉතින් ඇත්තරම මේ ස්වාමීන් වහන්සේලා ගම් පළාත් කොහෙද? ඊන් පස්සේ දැන් මේ ජීවත් වෙන්නේ කොහෙද? වහන්සේ කිව්වා වගේ. දැන් ඒ මුළු මහත් ගමකටම ප්‍රදේශයකටම මේ ප්‍රජාවකටම තමන්ගේ එකම කියන එක විදහා දක්වන කාර්යභාරයකට උන්වහන්සේලා අවතීර්ණ වෙනවා. ඉතින් අපේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාගේ ඒ උපන් ගමෙන් නම පමණයි කියවෙන්නේ. උන්වහන්සේලාගේ සේවාව වෙනත් ප්‍රදේශයකට තමයි සිදු වෙන්නේ, කේන්ද්‍ර වෙන්නේ. ඉතින් මේක ඊටාම ආකර්ෂණීය කාරණයක්. මේක තමයි අපිට තිබෙන අනන්‍යතාවය. මම හිතන්නේ සම්බුද්ධ ශාසනය තුල අපිට තියෙන අනන්‍යතාවය. ඊටාම අලංකාර වුණු විවරණයක් අපේ නායක ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම. අපේ හැමදෙරෝනේ සමන් මහත්මයා දැන් මේ කතා බහේදී මම දැන් හරි මැදන ඉන්නේ. අපේ මට වම් පැත්තෙන් ලිස්ලි මහත්මයා ඉන්න, දකුණු පැත්තෙන් අපේ විජය මෛත්‍රී නායක හාමුදුරුවෝ ඉන්නවා. ඉතින් මට මේ දෙපැත්තෙන්ම ආපු කරුණොත් එක්ක මෙතන මම හිතන්නේ දීර්ඝ විස්තරයක් කියවුණා. මෙතන අද මේ සාකච්ඡාව අහගෙන ඉන්න මේ කිහෙල්බද්දර ගමේ අපේ මේ දායක පින්නතුන් වගේම තව මේක අහගෙන ඉන්න කඳුරට සේවය හරහා ඒ වගේම වයඹ සේවය හරහා අහගෙන ඉන්න මේ ලංකාවාසී හැම කෙනෙක්ම දැනගත යුතු තව කාරණා කීපයක් තිබෙනවා. ඒ තමයි මම අහලා තියෙනවා රෙස්ලි මහත්මයා මෙතන ඉන්න වැඩිහිටි අම්මලත් මම හිතන සාක්ෂි දරයි. ඉස්සර දැන් පේමානන්ද නායක හාමුදුරුවෝ මේ විහාර කර්මාන්තයේ ගොඩනගනකොට මේ ගමේ දායක පින්නතුන් පුදුම කැපකිරීමක් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ප්‍රින්ස් මහත්මයා අපිට දකින්නකොට අපිට වුණත් මම 1994 මෙතන එනකොට මේක මම දැක්කේ තනි කළු ගලක් වගේ විහාරය. අපි පුංචි කාලේ. ඉතින් ඒ වගේ මේසා විශාල විහාර කර්මාන්තයක් කරනවා කියන්නේ අපේ හැමදෙන්නේ ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඇත්තටම මම හිතනවා ගම්පහ දිස්ත්‍රික්කයේම වස්නැන්ද පළාතෙම මේ වගේ කළු ගල් වලින් නිර්මාණය කරපු විහාරස්ථානයක් අපිට දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ විහාර කර්මාන්තයේදී මෙතන ඉන්න වයසක අම්මලා ඉන්නවා. මේගොල්ලෝ බොහොම තරුණ කාලේ. ඉතින් මේ තරුණ කාලේ ඇවිල්ලා ඒගොල්ලන්ගේ අම්මලත් එක්ක අර කුරහන් ගලේ මේ විහාරස්ථානයේ චිත්‍ර
සකස් කරන්න මේ කපරාදු කරන්න කුරහන් ගල්ට වැලි දාලා වැලි අඹරනවලු. ඉතින් හවස ආවහම ගොඩක් අම්මලා දැන් ඉන්න වයසක අම්මලා ඒගොල්ලෝ තරුණ කාලේ ඉතින් ඒගොල්ලෝ උදේටලු ගෙදර යන්නේ. ඉතින් ඒ වගේ ලොකු කැපකිරීමක් මේ විහාරස්ථානීය වෙනුවෙන් ඒ ප්‍රේමානන්ද හාමුදුරන්ගේ යුගයේ තුල මේ නිර්මාණය වෙච්ච කාරණේදී අපිට ඒ වගේ සමාජයේ කතා බහ, ඒ කියන්නේ අපිත් එක්ක මුණ ගැහුණාම අපේ වයසක අම්මලා අපිට ඇවිල්ලා කියනවා හාමුදුරනේ අපි ඒ කාලේ මේ පන්සල හදන්න මෙහෙමයි කැපුණේ, මේ විදිහට තමයි අපි වෙලෙම්බරුවේ, මේ විදිහට තමයි කටයුතු කළේ. ඉතින් එහෙම අපිට අහන්න ලැබෙනවා. ඒ වගේම අර පොත්ගුල ගැන අපේ ලෙස්ලි මහත්මයා විග්‍රහයක් කළා. ඉතින් මම 1994 එනකොටත් ඒ පොත්ගුලේ තිබුණා මේ හිටපු ස්වාමින් වහන්සේලා දෙනමක්. ඒ කියන්නේ බටපොතේ ප්‍රේමානන්ද ස්වාමින් වහන්සේ සහ හැලව ජනානන්ද ස්වාමින් වහන්සේ භාවිතා කරව පොත්. හැබැයි ඒ පොත් භාවිතා කරව පොත් උන්වහන්සේලාගේ නමින් තමයි වෙන් කරලා තිබුණේ. අපි දුම් පූජාවලිය කියලා පූජාවලිය භාවිතා කරේ ජනානන්ද ස්වාමින් වහන්සේ නම් ඒක සකස් කරලා බැඳලා සකස් කරලා තියෙන්නේ ඒ ජනානන්ද ස්වාමින් වහන්සේ භාවිතා කරපු පොත් කියන එක. ඉතින් අපිට සීමිත ප්‍රමාණයක් තමයි අද දකින්න ලැබෙන්නේ. කාලයගේ ඈමෙන් අභාවයට ගිහිල්ලා තියෙනවා. නමුත් මේ වගේ අපේ හාමුදුරුවෝ සිහිපත් කළා වගේ ආගමික මධ්‍යස්ථානයක් හැටියට ලොකු කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම අපිට හොඳම ප්‍රවිෂ්ටයක් තියෙනවා මේ බටපොතේ ප්‍රේමානන්ද නායක හාමුදුරුවෝ සහ වත්තල සීලරතන නායක හාමුදුරුවෝ තමයි ප්‍රථම වතාවට ගුවන් විදුලියේ පරිත්‍රාණ ධර්මදේශනාව පටිගත කිරීම කරලා තිබෙනවා. මේ දෙනම එකතොර. ඉතින් අපේ විහාරස්ථානයේ ඓතිහාසික විහාරස්ථානයක්. මොකද බටපොතේ ප්‍රේමානන්ද ස්වාමින් වහන්සේගේ දක්ෂතාවය, ඒ අනන්‍යතාවය තමයි පිරිත්වලදී අපේ හාමුදුරුවෝ සිහිපත් කළා වගේ එක හුස්මට එකම විදිහට දේවාරාධනාවන එක හුස්මටම කීලවර කරනවා. දැන් අපිට ඇත්තටම උන්වහන්සේ කිව්වා වගේ අපිට නම් හුස්ම ඉර වෙයි. ඉතින් ඒ තරම් විශේෂ හැකියාවක්. ඉතින් ඉන් පස්සේ තමයි අපි අහලා තියෙන්නේ වත්තල සීලරතන හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ මේ පටිගත කිරීම පසුව සිද්ධ කරලා තියෙන්නේ, මුලින්ම සිද්ධ කරලා තියෙන්නේ මේ දෙනම එකතුල. ඉතින් මේ වගේ හොඳ ඓතිහාසික පරිසරයක් තියෙන, ඓතිහාසික වැදගත්කමක් තියෙන. ඉතින් අපි නූතනීය නියෝජනය කරන ස්වාමීන් වහන්සේලාට අපිට මේ අතීතය අහනකොට පුදුමත් හිතෙනවා. ඇත්තටම මේ ස්වාමීන් වහන්සේලා කරපු කාර්යභාවය අපේ මෛත්‍රී නායක හාමුදුරුවෝ සිහිපත් කළා වගේ ඉස්සර ගියේ පයින්. මට මතකයි ඉස්ලි මහත්මයා අපිත් 94 අස්වාන ධර්මරත්නවන්දේ පිරිවෙනට මූලික අධ්‍යාපනය ලබන මේ නාගස්මැන්ඩිය ප්‍රධාන පාරේ පයින් තමයි අපි ඒ කාලෙත් ගියේ. 94 වෙනකොටත්. ඉතින් එහෙම ගත්තාම අර ඔබතුමා සිහිපත් කළා වගේ අපේ සමන් මහත්මයා අපේ ගම් කොහෙවත්, නමුත් අපේ සේවය ලබා දෙන්නේ දැන් මේ ඉන්නේ අපේ දෙමව්පියෝ, මේ ඉන්නේ අපේ සහෝදරයෝ කියලා අපි හිතාගෙන මේ අයත් එක්ක තමයි අපේ ජීවිත කාලේ. ඉතින් මගේ පැවිදි අවුරුදු 22ක්. ඉතින් මේ අවුරුදු 22කටම මේ දායකයන් එක්ක තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක එක පැත්තෙන් ගත්තාම ස්වාමීන් වහන්සේ කෙනෙක් ලොකු සැනසීමක්. ඒ සැනසීම ඒ ක්‍රියාවෙන් මුළු මහත් සමාජයේටම ප්‍රතිඵල හැටියට ලැබෙනකොට ඒවා භුක්ති විඳින්නේ මේ ප්‍රදේශයේ ඉන්න සියලු දෙනාම. අර උන්වහන්සේ කිව්වා වගේ, අපේ නායක හාමුදුරුවෝ කිව්වා වගේ, දැන් අපේ වයෝවෘද්ධ අම්මලා අප්පච්චිලා නැන්දලා මාමලා විශාල පිරිසක් ඉන්නවා. ඔබට දැන් මතක් කරගන්න පුළුවන් ඒ අතර මේ ගමේ හිටපු උදවියට නම් එදා අපි කොහොමද විහාරය හදන්න මේ මහා කළුගලෙන් නිම වෙච්චි මේ මහා මන්දිරය ගොඩනගන්න ගල් ඇද්දේ, වැලි ඇද්දේ කොහොමද? අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ඒ අවශ්‍ය කරන දේවල් අමුද්‍රව්‍ය සකසා ගන්න කොච්චර කැපකිරීමක් කරන්න නැත්නම් මේ හැමෝම එක කතා කරන්න තිබුණා නම් එහෙම බොහොම අලංකාර විදිහට ඔය තොරතුරු ටික ඔක්කොම ගන්න තිබුණා. ඉතින් ඒක තමයි අපි මේ විදිහට හැකි පමණකින් ඒ ගැන තොරතුරු හොයලා ගවේෂණය කරලා ඒවා අනාගතයට පිරිනමන මේ විද්වතුන් කීප දෙනෙකු පමණක් සීමා කරගෙන කරන්නේ කාල වේලාවත් එක්ක කරන හටනක් නිසා. කොහොම වුණත් ජාතික ගුවන්විදුලිය අපි හැමදාමත් ජාතිය වගකීම ඉටු කිරීම අපිට පැවරලා තිබෙන දෙයක්, අපේ කාර්යභාරයක්. ඒ අතරින් කඳුරට ගුවන්විදුලිය කඳුරට සේවය අපි සහෝදර නාලිකාව වන වයඹ රේඩියෝවත් සමග එක්වෙමින් මේ ප්‍රදේශීය විශාල ප්‍රදේශයකට ශ්‍රවණය කරන්නට හැකිවන ලෙසින් සදහම් ප්‍රදීපණී වැඩසටහන ඇසල පොහොය නිමිති කරගනිමින් මේ ප්‍රදේශයේ ජනතාවත් සහ සම්බන්ධ කරගෙන අපි බෝධිදුරුවාරාම විහාරස්ථානයට රැගෙන ආවේ. මේ කතාබහ සඳහා අපට දායකත්වය ලබා දෙන අනුග්‍රාහක බැතිබර දායකත්වයේ පිළිබඳව මා නැවතත් බොහොම සැකවින් සඳහන් කරන්න කැමතියි. මොකද මේ අයගේ උදව් උපකාර නැත්නම් මේ වගේ මහ විශාල කාර්යභාරයක් ගුවන්විදුලියකට කරන්න බෑ. ගණේමුල්ලේ කොමර්ෂල් බැංකුව ගණේමුල්ල ශාඛාවට, එහි ශාඛා කළමනාකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට, ඒ වගේම අපේ ඒ කටයුත්තේදී විශේෂයෙන්ම මේ සම්බන්ධීකරණ දායකත්වයක් ලබා දෙන පුබුදු ඇතුළු ඒ සියලුම කාර්ය මණ්ඩලයට,
ගම්පහ ජයසූරිය ඇසෝසියේට් ආයතනයේට, ගම්පහ ෆස්ට් චොයිස් ආයතනය, ගම්පහ සෙල්මාර්ට් ආයතනය, ඉඹුල්ගොඩ සම්පත් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් ආයතනය, සෙවුරෝ ට්‍රේඩින් පුජ්‍යලික සමාගම මිනුවන්ගොඩ පාර ඒකල, ජායල, ඒ වගේම මීගමුව, ලක්නී ෆැෂන් ආයතනය ඒකල, ජායල ඒකල ෆ්ලෑෂ් සමූහ ව්‍යාපාරය, වත්තල හැඳල ජුවෙල් වන්න ආයතනය, වගේම කෙහෙල් බද්දර සිසිර බේකර් සමූහ ව්‍යාපාරයටත් මේකට නන්විධ ආකාරයෙන් දායකත්ව ලබා දුන්නු දායක සභාවේ ගමේ දායක මහත්මයාතුමින් සියලු දෙනාටමත් අපේ ස්තුතිය කෘතවේදීත්වය පුද කරනවා. දැන් අපේ ඔන්න කතාබහ දිගින් දිගටම ඇවිල්ලා දැන් එන්න සූදානම් වෙන්නේ වර්තමාන පරම්පරාවට. වත්මන් පරපුරට තමයි ඊට පස්සේ මේ දැන් දැනෙනවා ඇති බුදු කොච්චර බරක් තියනවාද දැන් මෙතන කියලා. දැන් වැඩිම බර පැවැත්විලා වෙලා තිබෙන්නේ බුබුදලාට. අපේ නායක ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරපු ඒ ආදි කතුරුන් වහන්සේලා විසින් අප්‍රමාණ කැපකිරීමක් කරලා උරුම කරලා දුන්නු දේ තව සියවස් ගණනාවකට ඉදිරියට ගෙන යෑම ඔබටයි පැවරලා තිබෙන්නේ. පුබුදු ගණේමුල්ල කමර්ෂල් බැංකුවේ තමයි සේවයේ නියුතලා ඉන්නේ. මේ සාම මිනිසුරු පුබුදු කෝරළගම. දැන් සාම මිනිසුරු තනතුරක් කියපුවම අපේ හැමදෙරම එකපාරටම ටිකක් මේ තලත් තෑනි ටිකක් වයසක එනකොට තමයි හුඟක් කලාවට සාම මිනිසුරුකම් හම්බෙන්නේ. හැබැයි මේ මට දැනගන්න ලැබෙන විදිහට පුබුදු තමයි මේ ලංකාවේ ලාබාලම සාම මිනිසුරුවරයා කියලා. මේ කමක් නැහැ නේ ගෑනු ළමෙන්ගෙන් අහපුවම නම් වැඩි කියන්නේ නැහැ. වයස කීයද පුබුදු වයස කීයද දැන්? 28ක් විතර. 28යි. සාම මිනිසුරුකම හම්බුනේ වයස කීයද? 26යි. 26 දී. ඔව් එතකොට මේක වார்த்தාවක් නේද? සාම මිනිසුරු පුබුදු දැන් අවුරුදු 28යි. පුබුදුලාගේ පරම්පරාව විහාරස්ථානයත් එක්ක පුදුම විදිහට බද්ධ වෙලා තියෙනවා. අපි දුටුවා ඊයේ හවසත් අපි මෙහෙට එනකොට පුබුදුලාගේ පරපුරේ කණ්ඩායමත් අපේ නායක හාමුදුරුවොත් එක්කත් හරියට වැඩ. මේ විහාරස්ථානයේ වත්තපිටිය හැම තැනකම අපේ හාමුදුරුවොත් හොඳට වැඩ කරනවා. පුබුදුලත් ඒ කටයුත්තට හවුල් වෙලා ඉන්නවා. මේ එහෙමයි. දැන් මට පුබුදුගෙන් ඉස්සරලා අහන්න හිතුනේ මේ ලංකාවේ විවිධ ප්‍රදේශවල ගිහිල්ලා තියෙන විහාර විහාරස්ථාන දැකලා තියෙන්නේ. අර තමන්ගේ ගම ගැන අභිමානයක් තියෙනවනේ පුබුදු නේද? බුදුහාමුදුරුවෝත් කිව්වනේ ශාක්‍ය ජනපදයේ කිස හමායන සිහිල් මද පවණත් මට සුවදායකයි කියලා. ඉතින් ඒ වගේ පුබුදුට මොකද හිතෙන්නේ? කෙහෙල් බද්දරයි බෝධිදුරුමාරාමයයි ගැන මොකද කියන්න තියෙන්නේ? මම මේ දීර්ඝ විස්තරයකට යන කලින් කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ. ඇත්ත වශයෙන්ම ප්‍රින්ස් මහත්මයා අපේ පන්සල ගැන ඇත්තටම අපි ලොකු ආඩම්බරයක් තියෙනවා. මොකද හේතුව ඉස්සල්ලා කතා කරපු අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා දෙන්නම ගෙනුත් අපේ ලෙස්ලි මහත්මයා ගෙනුත් අපිට දැනගන්න ලැබිච්ච ඉතිහාසය තුල අපේ පන්සල කොහොම ක්‍රියාත්මක වුණාද කියන එක ගැන අපිට ලොකු ආඩම්බරයක් ඒ වගේම ලොකු හැඟීමක් තියෙනවා. මොකද හේතුව අපේ පන්සලේ අලුතෙන් ඉදි කරන්න ඕනයි කියලා නැත්නම් අලුතෙන් ඇති කරන්න ඕනයි කියලා විහාරාංග අමුතුවෙන් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එකයි නෑ කියන්නේ මේ හැම දෙයක්ම තියෙනවා. යම් මට්ටමකට තියෙනවා. ඒ කාලානුරූපව තියෙනවා. මොකද හේතුව දැන් අනිත් පන්සල් දිහා බැලුවාම මේ අපේ මෛත්‍රිහාරෝ ඉතින් අමනාප වෙන එකක් නෑ මේක කිව්වට. ඉතින් සමහර පන්සල් වල මෛත්‍රිහාරෝනේ මේ විහාරාංග ඇති වෙන කාලයක්. සමහර පන්සල්වල බෝධි ප්‍රාකාර එතකොට සමහර චෛත්‍ය ඒවා ඇති වෙන ආකාර අපේ පන්සලේ ඉතිහාසයත් එක්ක දීර්ඝ ඉතිහාසයත් එක්ක අපේ පන්සලට ඒ ඔක්කොම ඇති වෙලා තියෙනවා. මොකද අපේ ඇති කරලා තියෙන අපේ මේ හිටපු සතර පේරුවේ දායක කාරකාදීන් ඒ වගේම වැඩ හිටිය ගරු කටයුතු නායක මහා ස්වාමීන් වහන්සේලාගේ අප කැපවීමෙන් උන්වහන්සේලාගේ පූර්ණ කැපවීමෙන් විශේෂයෙන්ම පේමානන්ද හාමුදුරන් ගැන විශේෂ විදිහට සිහිපත් වුණා. උන්වහන්සේගේ පෞද්ගලික දේවල් පවා උන්වහන්සේ ශාසනය වෙනුවෙන් ක්‍රියාත්මක කරමින් අප කැපවෙමින් ක්‍රියාත්මක වෙච්ච සංඝ පීතෘන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේලාගේ ඒ අප්‍රතිහත ධෛර්යය නිසා තමයි අද මේ වගේ රමණීය පන්සලක් මම හිතන්නේ ඉස්සර තිබිලා තියෙන්නේත් මේ පොඩි භූමි ප්‍රමාණයක්. නමුත් අද වෙද්දී විශාල භූමි භාගයක් බවට අපේ පන්සල පත් වෙලා තියෙනවා. ඉතින් සමහර ස්ථානවල සමහර විහාරස්ථානවල චෛත්‍ය බෝධියවත් ඉදි කර ගන්න පුළුවන් තත්ත්වයක්වත් නැති අවස්ථා අපි දැකලා තියෙනවා. අපි විවිධ ස්ථානවල විවිධ අපි ගියයින් පස්සේ අපි දැකලා තියෙනවා. ඒ වගේ දේවල්. ඉතින් නමුත් අපේ පන්සල ගැන අපි ලොකු හැඟීමක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඒ උතුම් මේ අදිෂ්ඨානය මේ තියෙන හැඟීම රැකගන්න අපේ වර්තමාන විහාරාධිපති හාමුදුරුවෝ පුදුම කැපවීමක් සිද්ධ කරනවයි කියන එක ඒ පරණ ශ්‍රී විභූතිය අපේ පන්සල කේන්ද්‍ර කරගෙන විශේෂයෙන් ගමට ප්‍රදේශයට ඇති කරන්නට ක්‍රියාත්මක වීම මම හිතන්නේ හරි
වැදගත්. හොඳයි පුබුදු දැන් පුබුදු අපිට පැහැදිලි කරන්නකෝ දැන් වර්තමානයේ වෙන විට විහාරස්ථානයේ තුලින් තරුණ පරම්පරාවටත් ගමටත් මොන වගේ සේවාවක් දැන් අපි ආගමික ශාසනික සේවාව ගැන කතා කරනවා. වර්තමානයේට ගැලපෙන ආකාරයට තවත් මොන වගේ සේවාවන්ද ඊට අමතරව සිදු වෙන්නේ? ඇත්ත වශයෙන්ම සමන් මහත්මයා අපේ ස්වාමින් වහන්සේගේ ප්‍රධාන සංකල්පයක් මත දැන් මීට පෙර කතාවලදී පේමානන්ද නායක ස්වාමින් වහන්සේලාගේ ජනානන්ද හාමුදුරුවන්ගේ අවදිය වෙනකන් කතා මහාට ලක්ුණා ඒ කාලේ මේ ප්‍රදේශයේ ස්වර්ණමය යුගයක් තිබුණා කියලා. ඒ වගේම අපේ විජේ මෛත්‍රී හාමුදුරුවන්ගෙන් අපිට දැනගන්න ලැබුණා ඊට පස්සේ යම් යම් පසුබැසීම් වලට ලක්ුණයි කියන එක. ඒ බව අපි දන්නවා. ඉතින් ඒ පසුබැසීම් වලට ලක් වෙන්න තිබිච්ච හේතු ඇත්ත වශයෙන්ම අපේ හාමුදුරුවෝ අඳුනගෙන වර්තමාන විහාරාධිපති හාමුදුරුවෝ ඒවා අවම වෙන විදිහට ඒවා නැති වෙන්න නැති කරන්න පුළුවන් වෙන ආකාරයට උන්වහන්සේ විශාල සංවිධාන. ඒ කියන්නේ මොකද අර ගමයි පන්සලයි කියන සංකල්පේ නැවත ඇති කරන්න. මොකද පුද්ගලයාගේ තුල කාර්යබහුලත්වයේ ඒ වගේම ජීවන රටාවේ තියෙන කාර්යබහුලත්වය නිසා යම් මට්ටමකට පන්සලට ඒ අර ඉස්සර තිබිච්ච ආකාරයට මෛත්‍රී හාමුදුරුවෝ කිව්වේ ඉස්සර තිබිච්ච ආකාරයට දැන් ක්‍රියාත්මක වෙන්න අමාරුයි කියලා. නමුත් ඒ අමාරු වුණත් අපේ හාමුදුරුවන්ගේ කැපවීමත් ඒ වගේම උන්වහන්සේලාගේ තියෙන මේ ගම ගැන තියෙන හැඟීම වැඩි කිරීම වැඩි දියුණු වීම නිසා උන්වහන්සේලාගේ මූලිකත්වයෙන් අපේ සුමග තරුණ බෞද්ධ සංගමය කියලා අපි බෞද්ධ සංගමයක් ආරම්භ කළා 2011 අවුරුද්දේ. ඒ වගේම තමයි සුමග තරුණ බෞද්ධ සංගමයට අත්දැලක් වීම පිණිස අපේ හාමුදුරන් වහන්සේ සුමිතුරු ළමා සමාජයක් මේ කෙහෙල්බද්දර ගම කේන්ද්‍ර කරගෙන ආරම්භ කළා. ඉතින් ඒ සංවිධාන තුලින් අපි විවිධ ව්‍යාපෘති විශේෂයෙන් සිහිපත් කරන්න ඕන 2012 වර්ෂයේ ඉඳන් අපි තොරණක් මේ අපේ පන්සලේ වෙසක් එකට මේ අපි ප්‍රදර්ශනය කරනවා. මොකද ඒ තුලින් අපි විශේෂයෙන් බලාපොරොත්තු මේ ගමේ ඉන්න තරුණ පරපුරේ ඒ වගේම ගමේ ඉන්න තරුණ පිරිස්වල ඒකාබද්ධතාවය තුලින් අර වැළලී ගිය අර අඩු වෙලා තිබිච්ච ශ්‍රී විභූතිය ඒ වගේම ඒ තිබිච්ච ගාම්භීරත්වය අපේ ප්‍රදේශයට නැවත ඇති කරන්න. අපිත් ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ මෙවන් වැඩසටහන් අපේ පන්සල් වලට ඇති කරමින් තුලින් අර අමතක වෙච්ච දේ අපි නැවත සමාජයට නැත්තම් රටට කියන්න. විශේෂයෙන් මා මේ වෙලාවේදී කියන්න ඕනේ අපි සමහර අපි කොළඹ පැත්තේ පිරිත් දේශනාවකට මේ සම්බන්ධ වෙච්ච වෙලාවකදී ඒ ස්වාමීන් වහන්සේලා කෙහෙල්බද්දර කියලා කිව්වයින් පස්සේ ඊටාම මේ හොඳට අපිට මේ හාමුදුරුවෝ බොහොම හොඳට පිළිගත්තා. මොකද ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක අපේ පේමානන්ද නායක හාමුදුරුවෝ පිරිත් දේශනාවල් සිද්ධ කළා කියන මතකේ ආවර්ජනය වෙලා. ඊළඟට අපිට මතකයි තව අවස්ථාවකදී අපේ ජනානන්ද හාමුදුරන්ගේ නම අපි ඉන්දියාවේ ගිය වෙලාවකදී ජනානන්ද හාමුදුරන්ගේ නම කිව්වයින් පස්සේ ඒත් අපිට බොහොම හොඳට සැලකලා අපි බොහොම මේ අපිට පිළි අරගෙන ඒක කටයුතු කළා. මොකද ඒ කෙහෙල්බද්දර කියන ගමට තිබිච්ච තත්ත්වේ ගමට තිබිච්ච පිළිගැනීම තමයි එතුලින් පෙන්눔 කරන්නේ. නමුත් වර්තමාන සමාජය තුළ වර්තමානයේදී ඒ தත්ත්වය ඇති කරන්න අපේ හාමුදුරුවෝ විශේෂ ව්‍යාපෘතියක් විශේෂ පදනමක් පිටවලා තියෙනවා WAR වික්‍රමාරච්චි සංගමය කියලා. ඉතින් ඒ සංගමය තුලින් අපේ හාමුදුරන් වහන්සේගේ මූලිකත්වයෙන් ඒ වගේම ගමේ අයගේ ඒ වගේම ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම ඒ ඒකාබද්ධතාවය තුළ විවිධ ව්‍යාපෘති විවිධ අපි දුප්පත් පවුල් වලට ආධාර උපකාර කිරීම ඒ වගේම ආබාධිත අයට රෝදපොටු ඒ වගේ සත්කාරක ප්‍රජා සත්කාරක වැඩසටහන් සිද්ධ කරනවා. ඉතින් ඒ තුලින් අපි මේ ප්‍රදේශයේ පමණක් නොව විවිධ ගම් නියංගම් ඒ වගේම නගර වලට අපේ නම අපේ කෙහෙල්බද්දර ගාම්භීරත්වය අපි කියාපාන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මම මේ වෙලාවේ තවත් එකක් සිහිපත් කරනවා අපේ දහම් පාසල. ඇත්ත වශයෙන්ම ශ්‍රී සද්ධානන්ද දහම් පාසලේ දියුණුව මම හිතන්නේ ළමයි 3400කට ආසන්න ප්‍රමාණයක් අපේ දහම් පාසල ඉගෙන ගන්නවා. විවිධ ප්‍රදේශවල මම හිතන්නේ කෙහෙල්බද්දර ගමේටත් නැතුව අවට ගම්වල මේ සිසු දරුවෝ පවා අපේ පන්සලේ වැඩ කටයුතු දහම් පාසල් දහම් අධ්‍යාපනය ලබා ගන්නට එනවා. මොකද ඒකේ දහම් පාසලේ සිද්ධ වෙන ක්‍රියාකාරකම් කියලා කියන්නේ මේ භක්ති විශේෂ පොහොයවල් වලට දැන් භක්ති ගීත වැඩසටහන් ඒ වගේම තරඟ ඒ ඉසව් වලට තියෙන දක්ෂතාවය පදනම් කරගෙන මොකද ඒ ශාසන ආරක්ෂක බල මණ්ඩල මට්ටම් වලින්
තරඟ පවත්වනවානේ දහම් පාසල් දරුවන්ගේ. ඒ අවස්ථාවන් වලදී ඉහළ රෑන්ක් ඉහළ මට්ටමක් අපේ දහම් පාසලේ දරුවෝ පෙන්눔 කරනවා. ඒ සඳහා විශේෂයෙන් මා මේ වෙලාවේදී සිහිපත් කරනවා අපේ රාජකීය පඬිත අස්සානීය ධර්මරත්න මහපිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ගරු කටයුතු වෙලිකන්ද විජිත්සිරි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වය උන්වහන්සේගේ කැපවීම මම හිතන්නේ පුදුම විදිහට අපි අගය කරන්න ඕන. උන්වහන්සේලාගේ ඒ ශක්තිය මොකද අපේ මේ ගම විශාල ගමක් ඇත්ත වශයෙන්ම. ඇත්ත වශයෙන්ම මේ ඉස්සලා සිහිපත් කළා උඩුගම්පලට අල්ලපු දින ගම උඩුගම්පලට අල්ලපු ගම. ඉතින් එතකොට මේ විශාල මේ වර්ග ප්‍රමාණයක් මේ අපේ ගමට තියෙනවා. ඒ වගේම තමයි දායක පවුල්. දායක පවුලුත් එහෙමමයි. ඉතින් විශාල ප්‍රදේශයක තියෙන නිසා ඉතින් දරුවෝ අපේ ස්වාමීන් වහන්සේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට හැම කටයුත්තක්ම ඒ අධීක්ෂණය කරගන්න අපහසු වුණත් උන්වහන්සේගේ මූලිකත්වය ප්‍රධානාචාර්ය කටයුතු කරමින් අපේ විජිත සාඳුරෝ විශාල වැඩ කොටසක් ඒ සම්බන්ධව දහම් පාසල සංවර්ධනය කරන්නට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි තවත් වැදගත් අංශයක් කෙරෙහි මා අවධානය යොමු කරනවා. මොකද ගිය වර්ෂයේ අපි අගෝස්තු මාසේ පළවෙනිදා ඉඳන් ධර්ම දේශනා මාලාවක් සිද්ධ කළා. මේ වර්තමාන දියුණුව පිළිබඳව කතා කරනකොට ඒ ධර්ම දේශනා මාලාවට වැඩම කොට වදාළ ස්වාමින් වහන්සේලා 39ක නමක් වැඩම කළා. අපි ඒ ධර්ම දේශනා මාලාව ඇසල සදහම් කලාපය වශයෙන් අපි සිද්ධ කළා. ඉතින් ඒ අවස්ථාවල් වලදී විශේෂයෙන්ම විවිධ මාතෘකා ඔස්සේ අපි සිද්ධ කළේ. ඉතින් ඒ අවස්ථාවලදී මේ වැඩම කළ ස්වාමීන් වහන්සේලා ඒ ධර්මදේශනා ශ්‍රවණය කරන්නට පැමිණි අයගේ විශාල ප්‍රතිචාරයක් ලැබුණා. මෙන්න මේ වගේ වැඩසටහන් සිදු කිරීම. මොකද ගිහි ජීවිතයේ ඉඳන් මේ නිවනට යන මාර්ගයට සෝවාන් වීමේ වෙන මාර්ගය දක්වාම පුළුල් ධර්මදේශනා මාලාවක් සිද්ධ කළේ. හොඳයි පුබුදු මේ බොහොම හොඳට වර්තමාන තරුණ පරම්පරාව විහාරස්ථානයත් එක්ක මෙච්චර මෙහෙම සම්බන්ධකම් ගොඩනගා ගන්නවයි කියන එක ඇත්තටම මේක බොහොම අපි බලාපොරොත්තු වෙන්නේ මේකම තමයි. අපේ නායක ස්වාමීන් වහන්සේලා උත්සාහ කරන්නේ මේ වගේ සම්බන්ධතාවයක් ගොඩනගන්න. ඒක ඊටාම මැනවින් ඔබ සහ ඔබේ සහෝදර සහෝදරියන් මේ පළාතේ ඉන්න ඒ තරුණ පරම්පරාව සිදු කිරීම පිළිබඳව අපි ඊටාම සතුටු වෙනවා. තව විනාඩි 4-5ක් විතර තියෙන්නේ ප්‍රින්ස්. ඇත්තෙම සමන් දැන් සමුගැනීමට පෙර මට හිතුණා මෙන්න මේ දේ අහන්න ඕනේ කියලා. දැන් මේ සතර පෙරුවේ දායක දායිකාවන් ඒ වගේම පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන බොහෝ දෙනෙක් මේ විහාරස්ථානය පිළිබඳව කිව්වම කියන්නේ පුංචි කැලණිය කියලා. දැන් බොහෝ දෙනෙක් අහනවා ඇයි මේ පුංචි කැලණිය කියන්නේ කියලා. ඒ නිසා අපි හිතන්නේ ඒ ගැන හරියටම පිළිතුරක් ලබා ගන්න පුළුවන් වෙන්නේ අපේ වත්මන් විහාරාධිපති මානින්ගම්වේ ධම්මජෝති අපේ ස්වාමින් වහන්සේගෙන්. ඔව් ප්‍රින්ස් මහත්මයා දැන් අපිට ගම්පහ ප්‍රදේශයේ ආසන්නම කොටස තමයි කැලණිය. ඉතින් කැලණියට ගියපුවාම කැලණිය ගඟ පැත්තෙන් කැලණිය පන්සල දිහා බලනකොට අපිට ලස්සන චිත්‍රයක් පේනවා. එක පැත්තකින් චෛත්‍ය, ඒ මැදින් ලස්සනට ලොකු මකර තොරණක් සහ අනිත් පැත්තෙන් විහාරගේ. ඉතින් ඒ හැඩරුව මේ කෙහෙල්බද්දර විහාරස්ථානයේ අපේ මේ සංඝාවාස ඉදිරිපිටට ගියපුවම අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ දැකීම අතීතයේ අපි පුංචි කාලේ අහලා තියෙනවා. ගොඩක් තැන් වලට ගියපුවාම මේක හඳුන්වන්නේ පුංචි කැලණි. කියන්නේ අර කැලණි විහාරය දැන් අපි තියෙන පුංචි දඹදිව කියලා රත්නපුරේ පැත්තේ අන්න ඒ වගේ මේ ප්‍රදේශයේදී මේ ගම්පහ දිස්ත්‍රික්කයේදී අර කැලණියට සමාන විහාර අංගෝපාංග දකින්න පුළුවන්. ඇත්තටම අපේ පහළ මිදුලට ගිහිල්ලා බැලුවොත් එහෙම ප්‍රින්ස් මහත්මයා ඔබට දකින්න පුළුවන්කම ලැබෙන්නේ නැති ඔබ අද දවස පුරා මේ හිටපු නිසා මිදුලට ගියපුවාම අපිට ලස්සනට චෛත්‍ය කොටසක් පේනවා. ඒත් එක්කම ඒ අතරින් විහාරේ කොටසක් පේනවා. ඒ දෙකම ආවරණය වෙන ඉදිරි ලස්සන ලොකු මකර තොරණක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ මකර තොරණ නම් අපේ බටපොතේ පේමනන්ද හාමුදුරුවන්ගේ විශිෂ්ට නිර්මාණයක්. ඉතින් ඒ විශිෂ්ට නිර්මාණය මම හිතනවා කැලණිය විහාරස්ථානයේ ආකෘතියට ගැලපෙන්න මේ ප්‍රදේශයට ලොකු කීර්තියක් ගෙනත් දෙන්න අවශ්‍ය කරන අංගෝපාංග තමයි සකස් කරලා තියෙන්නේ. එබැවින් මේ විහාරස්ථානයේ පුංචි කැලණි විහාරස්ථානයේ හැටියට අපේ විවාහාරයේ සඳහන් වෙනවා. ඉතින් ඇත්තටම ඒක මම හිතන අපේ කැලණි විහාරස්ථානයට කරන අගෞරවයක් නෙවෙයි. මම හිතන ඒක තව ටිකක් උලුප්පලා දක්වන්න පුළුවන් අපේ කෙහෙල්බද්දර විහාරස්ථානට පැමිණෙන හැම කෙනෙකුටම. හොඳයි. ඔන්න අපිට සමන් දෙන හිතවතුන් සියලු දෙනාටම මතක් කරන්න කැමතියි. ඔබ මින් ඉදිරියට මේ ප්‍රදේශයට එනවා නම් එහෙම කෙහෙල්බද්දර බෝධිදුරුමාරාම විහාරස්ථානයට
එන්න අමතක කරන්න එපා. ගම්පහ උඩුගම්පල නගරේ ඉඳලා කිලෝමීටර් 1කමාරක් විතර එනකොට කෙහෙල්බද්දර ගම හමු වෙනවා. කොටුගොඩ පැත්තේ ඉඳලා ඒ මන්සන්දේ ඉඳලා කිලෝමීටර් 7ක් විතර එනකොට කෙහෙල්බද්දර ගම හම්බ වෙනවා. ඒ ගම මැද පිහිටලා තිබෙන සුන්දර විහාරස්ථානය තමයි ශ්‍රී බෝධිධර්මාරාමය. අපි මේ විහාර වරුණෙන් ඒ විහාරස්ථානයේ තිබුණු වටපිටාව, යටගියාව, වර්තමානය මේ සියලු දේ පිළිබඳව හැකි පමණකින් තොරතුරු එක්රැස් කරගන්නටයි උත්සාහ දරුවේ. අපි තාමත්ම ගෞරවනීය නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කර සිටිනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී අධ්‍යාපනවේදී අතිගෞරවාර්හ නැදගමුවේ විජය මෛත්‍රී නායක මාහිම්පාණන් වහන්සේට ඒ වගේම මේ සියලු කාර්යයන් අද අපව සම්බන්ධ කරගෙන මේ කටයුතු ඉදිරියට සලසලා දීලා අනුශාසනා කරමින් කටයුතු සිදු කරන අපේ ශ්‍රී බෝධිධර්මාරාම පොද්දුවල් විහාරාධිපති විචිත්‍ර ධර්මකතික ශාස්ත්‍රපති පූජ්‍යපාද මාණිංගමේ ධම්මජෝති නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට අපේ කෘතවේදී පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුද කරනවා. ඒ වගේම විහාරස්ථානයේ පිළිබඳව ගම පිළිබඳව ඒ මහා අභිමානයකින් සහ භක්තියකින් යුක්තව ආදරයකින් යුක්තව කටයුතු කරන විශ්‍රාමලත් විදුහල්පති සාමණේර W ලෙස්ලි පෙරේරා මහත්මයාටත් තරුණ පරම්පරාව නියෝජනය කරමින් මේ විහාරස්ථානයේ රැකගැනීමේ වර්තමාන කාර්යභාරයේ නියැලී සිටින අපිට සුවිශාල දායකත්වයක් ලබා දුණු පුබුදු කෝරළගම මහත්මයාත් සාමණේර පුබුදු කෝරළගම මහත්මයාටත් අපි අපේ ස්තුතිය මේ මොහොතේදී පුද කර සිටිනවා. ඉතින් අපි විහාර වරුණ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙන්නේ අපේම පෞරාණික සිද්ධාස්ථානයක මහා පින්බිමක සුලමුල යටගියාව වර්තමානයේ මේ සියල්ල ඔබට ගෙන හැර දක්වන්නටයි. ඒ කතාබහ ප්‍රින්ස් නිශාන්ත හේරත් සමගින් මම සමන් ජයරත්න මේ විහාරස්ථානයේ සිට ඔබට ගෙන